CU ගැමුණු KST1 මාව ඇහෙනවද? chat එකට message එකක් හරි දාන්න බලන්න ඇහෙනවනම් මාව. හරි. කීප දෙනෙක් message උත් දාලා තිබුණා අද join වෙන්න බෑ වීඩියෝ එක දෙන්න කියලා. ඒ නිසා මම වීඩියෝ එකත් start කළා. අපි කතා කරගෙන යමු. මට මුලින්ම ඔයාලට mic එක on කරලා කතා කරන්න පුළුවන්ද චුට්ටක් ඔයාලා ගැන දැනගන්න? නැත්නම් අපි මෙහෙමම කරගෙන යනවද? ගැමුණු ඔයාලට ඇහෙනව නේද? mic එක on කරන්න පුළුවන්කමක් තියනවද? හරි. කමක් නැහැ. අපි චුට්ටක් එක්ස්ප්ලেইন කරගෙන යමු. මේ කෝස් එකෙන් මූලිකව කෙරෙන්නේ WordPress web designing for beginners තමයි අපේ කෝස් එකේ නම. එතකොට මේකෙදි අපි static සහ dynamic කියන දෙවිධෙම websites develop කරන එක ගැන study කරනවා. එතකොට ඒකෙදි අපි මූලිකවම වෙබ්සයිට් එකක් අපේ කම්පියුටර් එකේ හදාගෙන, ඒ කියන්නේ පළවෙනි ලබන සතිය ඇතුළත අපි කම්පියුටර් එකේම වෙබ්සයිට් එකක් ඉන්ස්ටෝල් කරගෙන ඊළඟ දවසේ අපි කෙලින්ම හොස්ටින් එකකම හොස්ට් කරනවා. දැන් මේ සමහර වචන තියෙන්න පුළුවන් ඔයාලට අපහැදිලි, සමහර ඒවා තේරෙන්න පුළුවන්. අපි ඔක්කොම A to Z ක්ලියර් කරගෙන තමයි ඉස්සරහට කරගෙන යන්නේ. එතකොට අද තමයි ඉන්ට්‍රොඩක්ෂන් එක සහ අපි ලෙසන්ස් පටන් ගන්නවා. මේකට ඔයාලට ගොඩක්ම අත්‍යවශ්‍යම දෙයක් තමයි chat GPT ඕනේ වෙනවා සහ Google Gemini වගේ අවශ්‍ය වෙනවා. එතකොට ඒවත් එක්ක තමයි අපි මේ වැඩ ටික කරගෙන යන්නේ. මොකද හැමදේම අපිට අතින්ම කරන්න අවශ්‍ය නැහැ දැන්. AI ගොඩක් වර්ග තියෙනවා, ගොඩක් ඩෙවලොප් වෙලා තියෙනවා. අපිට ඒවා පාවිච්චි කරලා අපේ දේවල් කරගන්න පුළුවන්. එතකොට මේ කෝස් එකේ අරමුණ තමයි WordPress වෙබ්සයිට් එකක් කොහොමද හදන්නේ? එතකොට වෙබ් ඩිසයිනින් වල ෆන්ඩමෙන්ටල්ස් මොනවද? ඊට පස්සේ වෙබ් ඩිසයින් එකක් කියන්නේ වෙබ්සයිට් එක ඩිසයින් එකක් කියන්නේ මොකක්ද? එතකොට අර මං කිව්වා වගේ ස්ටැටික් ඩයිනමික් වෙබ්සයිට් වල වර්ග සහ ඒවා අපි හදන්න ඉගෙන ගන්නවා. එතකොට ඊළඟ එක තමයි අපි බිස්නස් එකක් පටන් ගන්න අරමුණින්ම තමයි මේ වෙබ් ඩිසයිනින් ඉගෙන ගන්න. ඒකට හේතුව අපි කස්ටමර් කෙනෙක්ගෙන් රික්වයර්මන්ට් එකක් අරගෙන වෙබ්සයිට් එකක් හදලා ෆිනිෂ් කරලා කස්ටමර්ට බාර දෙන්න තැන වෙනකම්ම මේ කෝස් එකේ කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා සහ ඒ ටික තමයි අනිවාර්යයෙන්ම ආවරණය වෙන්නේ. එතකොට වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා අපි මුලින්ම දැනන් ඉන්න බෑ නේද? ඔයාලා දන්නවා වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපිට ඇහුවොත් අර්ථකථනයක් දෙන්න බැරි වුණත් අපි දන්නවා වෙබ්සයිට් එකක් කියන්නේ මොකක්ද කියලා ඇත්තටම පැහැදිලිවම අපි Google කියලා ගියත් google.com එකට ගියත් ඒකත් වෙබ්සයිට් එකක් නේද? අපි Wikipedia කියලා ගියත් ඒකත් වෙබ්සයිට් එකක් නේද? මේ වගේ වෙබ්සයිට්ස් මිලියන ගණනක් බිලියන ගණනක් ලෝකේ තියෙනවා එක අරමුණු වෙනුවෙන් හැදුණු. එතකොට අපි තව ගත්තොත් නිකන් Google එකේ අපි ගහමු travel ශ්‍රී ලංකා කියලා. එතකොට එනවා එක එක જાති වෙබ්සයිට්ස් මේ. දැන් එනවා මේක ශ්‍රී ලංකා ටුවරිසම් වෙබ්සයිට් එක මේ. මේක අරමුණ කරලා තියෙන්නේ ලංකාවේ ටුවරිසම් ඉන්ඩස්ට්‍රි එකට නැත්නම් පිට රටේ ඉඳලා ලංකාව විසිට් කරන්න එන අයට මේකේ තොරතුරු ගොඩක් ගන්න පුළුවන්. එතකොට දැන් Wikipedia වගේ එකක් ගත්තොත් ඒක විශ්වකෝෂයක්. ඕනම කෙනෙක්ට නොදන්න දෙයක් දැනගන්නත් පුළුවන්. Taman දන්න දෙයක් මේකට ඇතුළත් කරන්නත් පුළුවන්. එතකොට Google කියලා ගත්තොත් ඒක search engine එකක්. අපිට අවශ්‍ය ඕනම දෙයක් එයා search කරලා දෙනවා. එතකොට chat GPT වගේ එකක් ගත්තොත් ඒකත් වෙබ්සයිට් එකක් තමයි. ඒක AI වෙබ්සයිට් එකක්. ඒක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පාවිච්චි කරලා අපේ ප්‍රශ්න වලට
උත්තර දෙන එක තමයි එයා කරන්නේ. ඒ විදිහට ගත්තොත් තව ඕන තරම් වෙබ්සයිට්ස් අපිට විනාඩියක් දෙකක් ඇතුළත උදාහරණයට ගන්න පුළුවන්. එතකොට මේ වෙබ්සයිට් එකක මූලිකම දේ තමයි වෙබ්සයිට් එකේ නම නේද? අපි ගත්තොත් google.com. අපිට google.com එකට යන්න විදිහක් නැහැ Google කියන නම නැත්තම්. නේද? අපි තව උදාහරණයක් ගමු මේ ලංකාවේ තියෙන වෙබ්සයිට් එකක් මේ santula.lk කියලා. එතකොට එයාලගේ සුපර් මාකට් එකක් තියෙනවා. එයාලගේ සුපර් මාකට් එකේ ඔන්ලයින් අපිට බලන්න බෑ මේ santula.lk කියන නම නැත්තම්. නේද? අපි Google එකේ සර්ච් කළත් එන්නේ උදාහරණයක් විදිහට අපි සන්තුල ෆුඩ් මාර්ට් කියලා ගියොත් මේ santula.lk කියන නම යටතේ තමයි එයාලව අපිට Google එකේ පෙන්නන්නේ. එහෙනම් මේ domain name එක කියන නම නැතුව වෙබ්සයිට් එකේ නම නැතුව අපිට වෙබ්සයිට් එකක් කියන එකක පැවැත්මක් නැහැ. එතකොට උදාහරණ විදිහට අපිට ඕන තරම් වෙබ්සයිට් වල නම් ගන්න පුළුවන්. දැන් zoom.us කියන්නේ zoom එකේ වෙබ්සයිට් එකනේ. zoom.us කියලා වෙබ්සයිට් එකක් නොතිබුණා නම් අපිට zoom එක පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ විදිහට. එතකොට අපි මූලිකව ගත්තොත් මේ උදාහරණයක් මේ තියෙන්නේ ඩොමේන් එකක් කියන්නේ මොකක්ද කියන එකට. දැන් අනිත් ටික ඔයා බලන්න ඉපත් දැනට ඩොමේන් එක කියලා ගන්න. ඇත්තටම වෙබ්සයිට් එකක් කියලා කියන්නේ ගෙදරක් නම් ඩොමේන් නේම් එක කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙබ්සයිට් එකේ නම කියලා කියන්නේ ඒ ගෙදර ඇඩ්‍රස් එක වගේ. හරියට අපේ ගෙදරට කාටවත් එන්න බැහැනේ ගෙදර ඇඩ්‍රස් එක නැතුව. එහෙම නැත්නම් තරිඳුගේ නිවස කියලා හරි අඩුම තරමේ දැනගෙන ඉන්න ඕනේ. එහෙම දැනගත්තොත් විතරයි අපේ ගෙදරට එන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා වෙබ්සයිට් එකක් කියලා එකක් පවතින්න නම් සහ ඒක අනිත් අයට දැනගන්න නම් ඒක විසිට් කරන්න නම් ඩොමේන් නේම් එකක් එහෙම නැත්නම් www. කියලා ගහලා google.com එතකොට santula.lk google.lk ඔය වගේ නමක් තියෙන්න ඕනේ. එතකොට ඒ නමත් කොටස් තුනකට බෙදෙනවා. අපි ඒවා ඩොමේන් නේම් එකක් පර්චේස් කරද්දී ඉගෙන ගන්නවා. දැන් Google කියලා ගත්තොත් GOOGLE Google කියන්නේ මේ තියෙන නේම් එක. එතකොට ඩොමේන් එක කියලා කියන්නේ .com. ඔය වගේ අගට අපි ඕක කොටස් කරලා ඉගෙන ගන්නවා. මොකද ඒක මූලිකව අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් අපි දැනන් ඉන්න ඕන දෙයක් නිසා. එතකොට මේ වෙබ්සයිට් එක ගැන අපි කතා කළානේ වෙබ්සයිට් එකක් කියන එක. එතකොට වෙබ්සයිට් එකක වෙබ්සයිට් එක පවතින්න පුළුවන් මූලික කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි ස්ටැටික් කියන එක අනිත් එක ඩයිනමික් කියන එක. එතකොට ස්ටැටික් වෙබ්සයිට් එකක් ගත්තාම අපිට දැන් වෙබ්සයිට් එකක එළියෙන් බැලු බැලමට මේක ස්ටැටික් එකක්ද ඩයිනමික් එකක්ද කියලා හොයන්න බෑ. ඒ කියන්නේ ඒක සාමාන්‍ය මට්ටමකට අධ්‍යයනයක් කළොත් හොයන්න පුළුවන් නැත්නම් බැලු බැලමට හොයන්න බෑ. දැන් අපි උදාහරණයක් විතර ගමු මෙන්න මේ ශ්‍රී ලංකා ටුවරිසම් කියන වෙබ්සයිට් එක. ඊට පස්සේ අපි උදාහරණයක් විදිහට ගමු මේ santula.lk කියන වෙබ්සයිට් එක. එතකොට මේක මේ santula.lk කියන වෙබ්සයිට් එක ඇත්තටම ස්ටැටික් වෙබ්සයිට් එකක්. මේක ඩයිනමික් වෙබ්සයිට් එකක්. මේකේ කොහෙවත් ඒක ගහලවත් නැහැ අපිට බැලු බැලමට හොයන්නත් බෑ. මේක ස්ට්‍රක්චර් එකේ තමයි මේ වෙනස තියෙන්නේ. ඒ කියන්නේ මම ඔයාට තේරෙන විදිහට කිව්වොත් ඇඩ්මින් account එකක් හරි නැත්නම් අපිට log වෙන්න පුළුවන් account එකක් හරි තියෙන වෙබ්සයිට් එකක් සරලවම අපිට ඩයිනමික් වෙබ්සයිට් එකක් විදිහට කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේකට log වෙන්න පුළුවන්. දැන් log වෙන්න පුළුවන් කිව්ව ගමන් ඔයාට ඔන්න ඩයිනමික් වෙබ්සයිට් වලට උදාහරණ ගොඩක් එනවා. eBay eBay එකට අපිට account එකක් හදාලා log වෙන්න පුළුවන්. Facebook එකට account එකක් හදාලා log වෙන්න පුළුවන්. ඔය වගේ account එකක් හදාගෙන log වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් admin කෙනෙක්ට back end එකේ ඉඳලා පිටිපස්සේ ඉඳලා එයාට account එකක් තියලා වෙබ්සයිට් එක අප්ඩේට් කරන්න පුළුවන්. වෙබ්සයිට්ස් අපි ගොඩාක් වෙලාවට සරලවම කියනවා ඩයිනමික් වෙබ්සයිට් එකක් කියලා. ඒක අපි සාමාන්‍යයෙන් ටෙක්නිකලි කිව්වොත් එහෙම ඩයිනමික් වෙබ්සයිට් එකක් කියන්නේ ඩේටාබේස් එකක් හරහා වැඩ කරන. ඒ කියන්නේ අපිට මොකක් හරි අපේ account එකක් අපි register කළොත් එහෙම user name password ගහලා ඒක වෙබ්සයිට් එක ඇතුලේ තියෙන ඩේටාබේස් එක අපිට නොපෙනෙන තැනක රෙකෝඩ් වෙනවා. එතකොට ඒකනේ අපි ඊළඟ දවසේ ගිහිල්ලා එතෙන්ට log වුණාත් අපේ ඒ user name password ගෙවුවාම අපිට පෙන්නන්නේ නේද? උදාහරණයක් විදිහට ඔයා හිතන්නකෝ අපි වෙබ්සයිට් එකට log වෙද්දී user name එකයි password එකයි ගහලා වෙබ්සයිට් එක ඇතුලේ තියෙන නිකන් Excel sheet එකක් වගේ එකක අපේ user name password ඔක්කොම රෙකෝඩ් වෙනවා. එතකොට තමයි ඒක ඊළඟ දවසෙත් අපිට ආයෙ පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට මේ ස්ටැටික් වෙබ්සයිට් වල එහෙම එකක් නැහැ. log වෙන්න බෑ. එතකොට වෙබ්සයිට් එක ඩිසයින් කරපු කෙනාම ආයෙ එයා මොකක් හරි එඩිට් කරන්න නම් අලුතෙන් ප්‍රොඩක්ට් එකක් දාන්න නම් එයාට සිද්ධ වෙනවා මේ කෝඩ් එක එඩිට් කරලා ඒක ඇතුළට ඒක දාන්න. ඒ කියන්නේ ඇඩ්මින් account එකකට log වෙලා දැන් ඔයාලට Facebook account එක ගත්තොත් Facebook account එකට log වෙලා ඔයාලට post එකක් දාන්න පුළුවන් තප්පරයට නේ account එකට log වෙලා post එකක් දාන්න පුළුවන්. හැබැයි දැන් මේ වගේ වෙබ්සයිට් වල මේක අපි
ස්ටැටික් වෙබ්සයිට් එකක් මේකේ කෝඩ් එකකින් එඩිට් කරන්න ඕනේ. දැන් මේ කියන දේවල් අපි ඉස්සරහදී එක්ස්පීරියන්ස් කරනවා. අදත් අපි මේ ස්ටැටික් වෙබ්සයිට් එකක් ChatGPT පාවිච්චි කරලා හදන්න පුරුදු වෙනවා. එතකොට ලබන සතියේ ඉඳලා තමයි අපි WordPress පැත්තට ගිහිල්ලා සම්පූර්ණයෙන් ඩයිනමික් වෙබ්සයිට්ස් හදන්න ඉගෙන ගන්න. එතකොට ඩිමෝ එකක් විදිහට අපිට ගන්න පුළුවන් plain HTML page එකකුයි WordPress website එකකුයි. දැන් අර මම පැහැදිලි කළේ ඒකයි. HTML වලින් හදපු website එකක් මේ තියෙන්නේ. එතකොට WordPress website එක එහෙම නැත්නම් coding කරලා back end එකකුත් එක්ක හදපු website එකක් තමයි මේ තියෙන්නේ. අපි ඕවා දැන් හදන්න පටන් ගත්තාම තමයි ඕක තේරෙන්නේ නේද? අර engine එකක් ගලවනවා වගේ තමයි theory ඉගෙන ගත්තට practical පැත්තට බැස්සාම තමයි වැඩේ පැහැදිලි වෙන්නේ. right ඊළඟට අපි පොඩි නිකන් chart එකකින් බලන්න පුළුවන් අපිට ස්ටැටික් වෙබ්සයිට් එකයි ඩයිනමික් වෙබ්සයිට් එකයි අතර වෙනස. එතකොට මම කිව්වේ මේකේ අර HTML කෝඩ් එකක් විතරයි HTML වල CSS කියලා කියන්නේ ස්ටයිල්ස් වගේ දේවල්. ඒ කියන්නේ ඩිසයින්ස් වගේ දේවල්. ඒ කියන්නේ ඔයා හිතන්නකො මෙන්න මේකේ මේ ෆොන්ට් එක ඇල වෙලා තියෙනවා. එතකොට මේ බටන්ස් කොළ පාටයි. එතකොට මේවා එක එක පාට මේ ඉමේජ් දාලා තියෙනවා. ඒවා තමයි ස්ටයිල්ස් කියලා කියන්නේ. එතකොට අපි ඒවා ගොඩක් වෙලාවට HTML වල CSS වලින් තමයි කරන්නේ. සහ ඊට අදාළ කමාන්ඩ්ස් වගේ දේවල් රන් වෙන්නේ JS වලින්. අපි ඒවා මේ සරලව ඉගෙන ගමු. ගොඩාක් ඩීප් යන්න අවශ්‍ය නැහැ. අපි මේ WordPress CMS එක පාවිච්චි කරන නිසා ඔය ඔක්කොම අපි කරන දේට අනුව ඔටෝමැටිකලි මේවා හැදෙනවා අපි පාවිච්චි කරන මෙතඩ් එකත් එක්කලා. මම සරලවම කිව්වොත්. එතකොට ඩයිනමික් වෙබ්සයිට් වල HTML වලින් අපිට ඉදිරියේ පෙනුනට නමුත් ඒක ඇතුලේ තියෙනවා PHP, CSS, JS, SQL ඒ කියන්නේ database ඔය ඔක්කොම එකතුවක් තමයි මේක. සාමාන්‍යයෙන් සරලවම ගත්තාම වෙබ්සයිට් එක ටිකක් ස්පීඩ් ඉක්මනින් ලෝඩ් වෙනවා. මේ ස්ටැටික් වෙබ්සයිට් ඒ කියන්නේ ඒකට ඩේටාබේස් එකක් නැහැනේ තව තැනකට ගිහිල්ලා තොරතුරු අරගෙන එන්න ඕනේ නැහැ අපිට වෙබ්සයිට් එක ලෝඩ් වෙද්දී. ඩයිනමික් වෙබ්සයිට් චුට්ටක් තරමක් දුරට ඊට වඩා සංකීර්ණයි. අපි වෙබ්සයිට් එකට යද්දී එයා තව තැනකට ගිහිල්ලා ඩේටාබේස් එකෙන් තොරතුරු අරන් ඇවිල්ලා තමයි අපිට ඒවා දෙන්නේ. ඒකට ඒ දෙක අතර වෙනසක් තියෙනවා. නමුත් අර ස්පීඩ් එකෙන් ඒක හිතන්න එපා. වෙබ්සයිට්ස් හදද්දී අපි ස්පීඩ් එක ගැන කතා කරනවා. එක එක විදි තියෙනවා වෙබ්සයිට් ස්පීඩ් එක මේන්ටේන් කරන්න. ඊට පස්සේ දැන් අපි ඩොමේන් නේම් එක කතා කරන්නේ. ඩොමේන් නේම් එක කියන්නේ වෙබ්සයිට් එකේ නිකම්ම නිකන් නම. එතකොට අපි මේ ඩොමේන් නේම් එකේ හිතන්නකෝ දැන් ගෙදර ඇඩ්‍රස් එකනේ ඩොමේන් නේම් එක කියන්නේ. එතකොට ගෙයක් පවතින්න නම් ඉඩමක් අවශ්‍යයි නේ ඇත්තටම නේද? ලෑන්ඩ් එකක් ඕනේ. එහෙම නැත්නම් හිස් ඉඩක් ඕනේ ගෙයක් තියෙන්න. නිකම්ම නිකන් ගේ තියෙන්නේ නෑනේ. ඒ හිස් ඉඩත අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඒ හිස් ඉඩ ඒක තමයි හොස්ටින් එක කියලා කියන්නේ. ඔයාලා සාමාන්‍ය දැනුමින් ඒක දන්නවත් එක්ක සමහරට හොස්ටින් එක කියලා කියන්නේ උදාහරණයක් තවත් ලේසි කළොත් අපේ කම්පියුටර් එකේ ෆයිල්ස් තියෙනවානේ අපි හිතනවා ෆිල්ම් එකක් බලනවා කියලා. ෆිල්ම් එකක් බලනවා. ෆිල්ම් එක බලද්දී KM player එක හරහා බලනවා කියලා හිතනවා අපි හැමෝම දන්නවනේ KM player එක. ඒ KM player එක තමයි වෙබ්සයිට් එක විදිහට ගත්තොත් දැන් KM player එක ඕපන් කරලා ෆිල්ම් එක අපිට බලන්න පුළුවන් ප්ලේ වෙනවා. එතකොට මේ ෆිල්ම් එක කොහෙද තියෙන්නේ? ඒක අපේ කම්පියුටර් එකේ තමයි තියෙන්නේ. කම්පියුටර් එකේ තියෙනවා. ඒක තමයි අපි KM player එකෙන් ඕපන් කරලා බලන්නේ. එතකොට අපේ කම්පියුටර් එක තමයි හොස්ටින් එක විදිහට වැඩ කරන්නේ. කම්පියුටර් එකේ ෆෝල්ඩර් එක තමයි හොස්ටින් එක විදිහට වැඩ කරන්නේ. එයා තමයි තියාගෙන ඉන්නේ මගේ ෆිල්ම් එක. එතකොට වෙබ්සයිට් එකක් ගත්තොත් ඔයා හිතන්නකෝ මෙන්න මේ සයිට් එක. මේකේ තියෙන තොරතුරු, මේ අකුරු, පින්තූර, වීඩියෝස් හැමදේම තියාගෙන ඉන්නේ අර හොස්ටින් එක. ඒක තමයි උදාහරණයක් විදිහට ගත්තොත් hard drive එක. අපේ වෙබ්සයිට් එකේ තියෙන හැම ෆයිල් එකක්ම තියෙනවා. අපිට මේක අපේ කම්පියුටර් එකක තියාගෙන හොස්ට් කරන්න බෑ. ඒ කියන්නේ ලෝකයට විවෘත කරන්න බෑ මේක අපේ කම්පියුටර් එකක තියාගෙන. මොකද හේතුව මේක ක්ලවුඩ් එකේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ තියෙන ලොකේෂන් එකක තමයි මේ ටික තියෙන්න ඕනේ. එතකොට තමයි හැමෝටම මේක ඇවිල්ලා බලන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි හොස්ටින් එක කියලා කියන්නේ. ඒතර ඔයාලා අහලා ඇති cloud hosting, shared hosting ඔය වගේ කියලා එකක් ගොඩක් જાති අපි hosting එකක් ඇත්තටම personally අරගෙන පාවිච්චි කරන්න ඉගෙන ගන්නවා මේ course එක ඇතුළතදී. එතකොට ඊටාම කුඩා කණ්ඩායමක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන් මොකද ඔයාලගේ මේ කරගෙන යද්දි ප්‍රශ්න 100 ගාණක් තියෙන පුළුවන් හැමෝටම මම වෙන වෙනම පෞද්ගලිකව උත්තර දීගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්ම නැත්නම් මේක කරන්න අමාරුයි. ඒ නිසා. එතකොට මේ හැම දෙයකටම අපිට මොකක්ද ඕනේ වෙන්නේ? ඉන්ටර්නෙට් ඕනේ නේද? මම කෝස් එක ගැන කියද්දිත් ඔයාලට කිව්වා අන්තර්ජාලය අත්‍යවශ්‍යයි කියලා. ඉන්ටර්නෙට් ඕනේ මේ හැම දෙයක්ම කරන්න. එතකොට මේ හැමදේම තියෙන්නේ ඉන්ටර්නෙට් එක හරහා. හදිස්සියේ හරි ලංකාවට ඉන්ටර්නෙට් නැති වුණොත් අපිට මේ වෙබ්සයිට් වලින් වැඩක් නැති වෙනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් ඇත්තටම කේබල් හරහා එන්නේ නැති වුණත් ඉන්ටර්නෙට් ස්ටාර්ලින්ක් වගේ හරහා
එනවා ඉන්ටර්නෙට් ඒ නිසා ඒවා කවදාවත් නැති වෙන්නේ නැහැ. එතකොට අපි වෙබ්සයිට්ස් හදන්නේ WordPress පාවිච්චි කරලා මම ඔයාලට කිව්වා. WordPress කියන්නේ මොකක්ද? එතකොට WordPress කියන්නේ මෙන්න මේ ස්ටැටික් වෙබ්සයිට් කියන කොටසෙන් අපි අයින් වෙලා ඇඩ්මින් account එකකුත් තියාගෙන users-ලටත් register වෙන්න පුළුවන් වෙන්න ටිකක් සංකීර්ණ විදිහට හදන වෙබ්සයිට්ස් වලට තමයි අපි WordPress කියලා වෙබ්සයිට් කියලා කියන. WordPress කියන්නේ CMS එකක්. CMS එකක් කියන්නේ මොකද්ද? දැන් අපිට මේ ඩයිනමික් වෙබ්සයිට් හදද්දී අපි කෝඩ් කරන්න ඕනේනේ. එක්සැම්පල් එකක් විදිහට මම ඔයාලට දැන් ඕපන් කරලා පෙන්නන්නම්. ඒ වගේ නිකන් HTML කෝඩ් එක. කෝඩ් එක සහ වෙබ්සයිට් එක. දැන් මේ තියෙන්නේ ඔයාලට පේනවා නේද? පේන්නේ නැත්නම් කියන්න. මේ තියෙන්නේ ජයසිරි ටුක් ටුක් ටුවර්ස් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකේ කමින් සූන් පේජ් එක. මේක ස්ටැටික් පේජ් එකක්. මේකට කාටවත් ලොග් වෙන්න බෑ. මටවත් බෑ. මං අදපු මනුස්සයටවත් ලොග් වෙන්න බෑ. එතකොට ඒකේ කෝඩ් එක තමයි මේ තියෙන්නේ. හරිද? දැන් මට මේ වෙබ්සයිට් එකේ කමින් සූන් කියන අකුරු ටික වෙනස් කරන්න නම් මට මේකට ඇඩ්මින් account එකක් නැහැ ලොග් වෙලා වෙනස් කරන්න. දැන් Facebook එකේ නම් post එකක් අපිට edit කරන්න පුළුවන් account එකට ලොග් වෙලා. හැබැයි මේකේ එහෙම account එකක් නැහැ. හේතුව මේක static website එකක්. හරිද? static website එක. ඒ කියන්නේ අර back end එකක් database එකක් මොකුත් නැහැ. නිකන් මේ පේන ටික විතරයි තියෙන්නේ. මේ තියෙන්නේ code එක. ඔන්න බලන්න මම මේකට වෙනසක් කරනවා නම් මට මේ කෝඩ් එක හරහා තමයි කරන්න ඕනේ. මම මුලින්ම coming soon කියන එකට coming 10 soon කියලා ගහන්නයි හදන්නේ. මම මුලින්ම coming කියන තැන හොයාගත්තා. හොයාගෙන 10 කියලා ටයිප් කරලා සේව් කළා. දැන් මේ page එක මම refresh කළොත් ඔයාලට පේනවා මේ coming 10 soon කියලා වෙනස් වුණා. coming soon කියන එක. එතකොට මේක මේ අපිට ගොඩාක් ලේසි වගේ පෙවුනට වෙබ්සයිට් එකක් කරන් යද්දි මේ ස්ටැටික් මෙතඩ් එක ගොඩක්ම අමාරුයි. දැන් ඔයා හිතන්නකෝ ඒ වගේ තව චේන්ජස් ගොඩාක් කරන්න වුණොත් එහෙම අපිට මේ කෝඩ් එකේ ඒවා තියෙන තැන් සර්ච් කරලා හොයලා ඒ තැන් වලට කරන්න ඕනේ. ඒ නිසා මම දැන් අර 10 කියන එක අයින් කරන්නම් ආයේ කරලා සේව් කළා. දැන් රිෆ්‍රෙෂ් කළාම මේ coming soon කියලා සාමාන්‍ය විදිහටම ආවා. එතකොට මේක අපිට මේ කෝඩ් එකත් එක්ක හැමතිස්සෙම ඉන්න ඕනේ. ඊළඟට අපි මේක හොස්ට් කරන්න මේ කෝඩ් එක එඩිට් කරලා ඉවරලා දැන් මේ කම්පියුටර් එකේම තියෙන හින්දා මෙහෙම ටග් ගාලා රිෆ්‍රෙෂ් කරේ ආයේ අපේ සර්වර්ස් වලට අපි මේක අප්ලෝඩ් කරන්නත් ඕනේ. මේක හරි කරදරයක්. එතකොට ඒ වගේ කරදර නෑ අපිට WordPress වගේ CMS එකක්. එහෙම නැත්නම් ස්ටැටික් වෙබ්සයිට් එකක් පාවිච්චි කළොත්. උදාහරණයක් විදිහට මම ගන්නම් වෙබ්සයිට් තප්පරයක් දෙන්න මම ලොග් වෙලා ඉන්නම් වෙබ්සයිට් එකකට. හරි. හරි. දැන් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකක් පේනවා. මේකේ මේ අකුරු චුට්ටයි තියෙන new අතුරුලිය ජුවලර්ස් කියලා විතරක් අකුරු චුට්ටක් තියෙනවා. දැන් ඔයා හිතන්න මට ඕනේ මේක වෙනස් කරන්න. දැන් මේක WordPress වලින් හදපු වෙබ්සයිට් එකක්. මේක අපි dynamic website එකක් කියලා කියනවා. මොකද මේකේ back end එකක්, admin account එකක්, dashboard එකක්, database එකක් තියෙනවා. අපි ඔය කියන වචන ඔක්කොටම උදාහරණ සහිතව ඉගෙන ගන්නවා. ඔන්න මේ තියෙන්නේ WordPress වල dashboard එක. දැන් මට මෙතනින් ගිහිල්ලා මේ තියෙන වෙබ්සයිට් එකේ මෙතන වෙනස් කරන්න පුළුවන්. අපි මෙතන ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා බලමු උදාහරණයක් විදියට. මේ ඔක්කොම ඔයා කරනවා. මම මේ වෙනස පැහැදිලි කරන්නයි චුට්ටක් අහගෙන ඉන්න තියෙන්නේ. මේකේ coming soon කියලා මම page එකක් හදලා තමයි මේ අකුරු ටික දාලා තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවා දැන් මේ page එක load වුණාට පස්සේ අර මං කිව්වේ මේවා අර වෙබ්සයිට්ස් තරම් තප්පරෙන් එඩිට් කරන්න ලෝඩ් වෙන්නේ නැහැ. පොඩි වෙලාවක් යනවා. ඔන්න මම මේකට ඉමේජ් එකක් ඇඩ් කරනවා. ලෝගෝ එකක් දාමු. ඔන්න සේව් කරා. දැන් අර Facebook account එකේ වගේනේ post එකකට දාන්න ඉමේජ් එකක් ඇඩ් කරලා සේව් කරනවා. ඔන්න මම වෙබ්සයිට් එකට ගියා. රයිට් දැක්කද මේ? හරිම ලේසි. එවලෙම මේ ඉන්ටර්නෙට් එකේ පේන්නේ නේ. අරක අපි නිකන් කම්පියුටර් එකේ තියෙන ෆයිල් එක ගන්න වෙලේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන වෙබ්සයිට් එකක් නේ. ඔන්න මේක දැම්මා. දැන් අපි මේකේ
මේක සෙන්ටර් කරගන්න ඕන නම් මාරම ලේසි. සෙන්ටර් කළා, සේව් කළා. ඔන්න ඒක සේව් වුණාට පස්සේ මේ ඔක්කොම ඔයත් එක්ක කරනවා මම. දැන් නම් මේ කනෙක්ෂන් එකේ ප්‍රශ්නයක් නිසා වෙන්න ඕනේ නැත්නම් මෙච්චරලා යන්නේ සේව් වෙනවා. ඔව්. ඒක සේව් වුණා. හරි ඒකේ අපි එතකල් ඊළඟ කාරණාව කතා කරමු. මේ විදිහට අපිට සරලව ඇඩ්මින් account එකක් පාවිච්චි කරලා පටස් ගාලා edit කරගන්න පුළුවන්. දැන් අපි හදන්න ඉගෙන ගන්න වෙබ්සයිට්ස් ක්‍රමයක් ඔන්න ඕක තමයි. මේ වගේ ඔයාලට ඇඩ්මින් account එකක් තියෙනවා. මේක හරි සරලයි මේ ගොඩක් තිබුණාට ඔයාට පුළුවන් pages create කරන්න අලුතෙන් ඊට පස්සේ articles දාන්න. මේ තියෙන අරක center වෙලා load වුණා. මේ එච්චර වෙලා යන්නේ නැහැ මේ connection එකේ මොකක් හරි ප්‍රශ්නයක් හින්දා. ওই විදිහට අපිට හදාගන්න පුළුවන්. එතකොට අපි දැන් දන්නවා ඩොමේන් කියන්නේ මොකක්ද කියලා. ඒක වෙබ්සයිට් එකේ නම. ඒක නිකන් අපේ ගෙදර ඇඩ්‍රස් එක වගේ අපි ළඟට කෙනෙක්ව ගෙන්න ගන්න පාවිච්චි කරන්නේ. හොස්ටින් එක තමයි ලොකු කොටසක් ඉටු කරන්නේ. එයා තමයි අපේ ෆයිල්ස් හැම දෙයක්ම ඉන්ටර්නෙට් එකේ ගබඩා කරගෙන ඉන්නේ. එතකොට CMS එකක් කියන්නේ මෙන්න මේ සියලු දේවල් එකට කරලා මැනේජ් කරන්න පුළුවන් සොලියුෂන් එකක් තමයි උදාහරණයක් විදිහට මේ අපි පාවිච්චි කරන WordPress විදියට. එතකොට තව CMS තියෙනවා. දැන් Active E-commerce CMS. එතකොට ඔයාලට බලන්න පුළුවන් Shopify කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා දන්නවා ඇති Shopify කියලා කියනවා. Shopify එකෙත් මේ වගේ e-commerce solution වලට තමයි යාලා CMS එකක් හදලා තියෙන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒක account එකක් හදාගෙන අපේ සල්ලි ගෙවලා ඉවරලා අපේ online store එක build කරගන්න. නේද? ඒ වගේ සරලව ගොඩක් CMS තියෙනවා අපිට වෙබ්සයිට්ස් හදන්න පුරුදු වෙන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ ඇයි අපි මේ WordPressම ඉගෙන ගන්න කියන එක. එතකොට ඒක ගොඩාක්ම පාවිච්චි කරන්න පහසුයි. ගොඩක්ම පාවිච්චි කරන්න පහසුයි. ඒ වගේම කිසිම කෝඩින් දැනුමක් අවශ්‍ය වෙන්නේ අපිට ওই CSS ගැන එහෙම මූලික දැනුමක් අවශ්‍යයි. ඒවා කෝඩින් දැනුමක් අවශ්‍ය නැත්තේ අපිට chat GPT අරම මේවා තියෙනවා. මට ප්‍රශ්නයක් ආවේ ගමන් මේ ප්‍රශ්නේ යාට පැහැදිලිව කිව්වහම එයා මට හරිම උත්තරේ දෙනවා. හරිද? එතකොට ගොඩාක්ම ලෝකේ තියෙන වෙබ්සයිට්ස් වලින් 40ක් විතර වගේ ප්‍රමාණයක් මේ WordPress වලින් කරලා තියෙන එකක් හේතුව මේකට ඩෙවලොපර්ස්ලා අවශ්‍ය නැහැ. ඩෙවලොපර් කෙනෙක් හිටියත් එයාට අඩු කාලෙකින් වෙබ්සයිට් එකක් ෆිනිෂ් කරන්න පුළුවන්. ඔයා හිතන්න දැන් ඔයා ටිකක් මේ කෝස් එක ඉවර වෙලා සාමාන්‍ය මාසයක් දෙකක් තව මාත් එක්ක එකතු වෙලාම ප්‍රැක්ටිස් කරලා ඔයාට මාස දෙකකින් තුනකින් වගේ වෙබ්සයිට් හදන්න පටන් ගන්න පුළුවන් ඒජන්සි එකක් විදියට. ඊට කලින් කෝස් එක ඉවර වෙනවත් එක්කම වගේ ඔයාලට ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් හදන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවෙක්ගේ සයිට් එකක් අරන් අපි හදලා ෆිනිෂ් කරලා දෙනවා. එතකොට ඒ වගේ සයිට්ස් කීපයක් හදලා අපි එකතු කරගන්න ඕනේ කස්ටමර් කෙනෙක්ගේ සයිට් එකක් ගන්න. එයාලා සාම්පල් ඉල්ලනවා. සාම්පල් බලලා තමයි අපිට වැඩේ දෙන්නේ. එතකොට මාසයක් දෙකක් කොහොම යද්දී අපි සාම්පල් 5ක් කරලා එකතු කරගත්තාම ඊළඟට කමර්ෂල් වැඩක්ම කරන්න පුළුවන් සල්ලි අරන්. උදාහරණයක් විදිහට සාමාන්‍ය වෙබ්සයිට් එකක් හදන්න රුපියල් 20000ක් ගත්තා කියන්නකො. එහෙම නෙමෙයි. ඒ වගේ ගණන් වලටත් නැහැ ඇත්තටම හොයාගන්න. නිකමට අපි පටන් ගත්ත නිසා 20000ක් ගත්තා කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් උපරිම දවස් පටන් ගත්තේ අලුත පුරුදු වෙන කාලේ ඉන්න දවස් 5කින් විතර උපරිම වෙබ්සයිට් එකක් ඉවර කරගන්න පුළුවන් ඒ උපරිම කාලේ. එතකොට ඔයා හිතන්නකෝ ඔයාලට සාමාන්‍යයෙන් සෑහෙන ලොකු ටාගට් එකකට යන්න පුළුවන් මේක දිගටම ප්‍රැක්ටිස් කරත් WordPress කියන්නේ එච්චරට ලේසි. එතකොට මේක ඉගෙනගෙන හරියට හදන්නත් ඕනේ. දැන් WordPress කිව්වම කස්ටමර්ස් අපෝ එපා කියනවා. ඒකට හේතුව තමයි අර ටිකක් පුරුදු වෙලා හැමෝම කස්ටමර්ස්ලාගේ වැඩ කරන්න පටන් අරගෙන අර ගොඩාක් ස්ලෝ එයාලට ඔක්කොම කරගන්න බෑ මගදී දාලා නවත්තනවා. ඒ නිසා WordPress කිව්ව ගමන් කස්ටමර්ස්ලා එපා කියනවා. හැබැයි අපි ගොඩාක් ලොකු ප්‍රොජෙක්ට්ස් පවා WordPress වලින් කරනවා හරි විදියට. අපි ඒ කොටස ඉගෙන ගමු ඉදිරියේදී. දැන් අපි පොඩි ප්‍රැක්ටිකල් එකකට යන්නේ අද. ඔයාලා පුළුවන් නම් මේ වෙලාවේ ඔයාලගේ chat GPT ඕපන් කරගන්න. එහෙම නැත්නම් Google Gemini ඕපන් කරගන්න. ඕපන් කරගෙන ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ඔයාලා ලැප් එකකින් හරි කම්පියුටර් එකකින් හරි ලොග් වෙලා ඉන්නවා නම් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. ස්ක්‍රීන් ෂෙයා කරද්දි මොකක් හරි ගැටලුවක් ආවොත් මට කියන්න. බලන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පුළුවන්ද ඔයාලට?
අපි පොඩි ඇක්ටිවිටි එකක් කරන්න යන්නේ. ඒකෙන් ඔයාලට මේ වැඩේ ගැන මාරම විදිහට ආසයි හිතෙයි. chat එකට හරි දාන්න බලන්න ඔයාලා chat GPT open කරගත්තද? open කරගත්තද කියලාවත් දාන්න පුළුවන්ද බලන්න. chat එක open නේද? හර්ෂ ඇහෙනවා? ඔව් හරි. හරිනේ. right. එහෙනම් අපි පොඩි ඇක්ටිවිටි එකක් කරන්න පටන් ගමු. ඔන්න අපිට ඇවිත් තියෙනවා පොඩි වැඩක්. හරිද? කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපි නිකන් එක්සැම්පල් එකක් විදිහට ගමු. කස්ටමර් කෙනෙක් ඇවිල්ලා යාට ඕනි කියලා කියනවා වෙබ්සයිට් එකක් එයා හදන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි තවම හදන ගමන් තියෙන්නේ වෙබ්සයිට් එක හදන්නේ වෙන කෙනෙක්. ඒත් ඔයාගෙන් ඇවිල්ලා දැන් ඔයා කෝස් එකක් කරා කියලා දන්න නිසා ඔයාගෙන් ඇවිල්ලා හදලා ඉල්ලනවා මට පොඩි වෙබ් පේජ් එකක් හදලා දෙන්න. එක පේජ් එකක් හදලා දෙන්න. වෙබ්සයිට් එක coming soon. ඒ කියන්නේ වෙබ්සයිට් එක ඉදිරියේදී එනවා කියලා මට හදලා දෙන්න කියලා කස්ටමර් කෙනෙක් කියනවා. එතකොට දැන් chat GPT ත් ඕපන් කරගෙන ඉන්නේ. ඔයා කෝඩින් ගැන ලොකු දැනුමක් නැහැනේ අත්‍තරම දැන්. දැන් අපි හිතන්න මම දන්නෙත් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? අපි දන්නවා chat GPT පාවිච්චි කරලා ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි අපිට ඒකට පොඩි ටෙක්නිකල් නොලෙජ් එකකුත් ඕනේ. මෙයාට ඒ තොරතුරු කියන්න ඕනේනේ. එතකොට අපිට හදන්න පුළුවන් ස්ටැටික් වෙබ් පේජ් එකක් හදන්න පුළුවන්. දැන් ඩයිනමික් එකක් නේ ඩේටාබේස් එකක් හදන්න ඕනේ. PHP හරි මොනවා හරි කෝඩ් එකකින් ලියන්න ඕනේ. නැත්නම් WordPress ඉන්ස්ටෝල් කරගෙන හදන්න ඕනේ. ඒක ලොකු වැඩක්. නමුත් අපිට එයාට WhatsApp එකෙන් යවන්න පුළුවන් වෙබ් පේජ් එකක් හදලා මෙන්න මේක තමයි ඔයාගේ වෙබ් පේජ් එක. මේක ඔයාගේ හොස්ටින් එකට අප්ලෝඩ් කරගන්න කියලා. එතකොට ඒකට අපි පාවිච්චි කරන්නේ HTML කියන ලැන්ග්වේජ් එක. HTML වලින් තමයි අපි හදන්නේ. දැන් මම අර ඔයාට මේ තියෙන මේ කෝඩ් එක සම්පූර්ණයෙන් HTML කෝඩ් එකක්. මේක සම්පූර්ණයෙන්ම ජෙනරේට් කරලා දුන්නේ ChatGPT. හරිද? මම කියනවා මුලින්ම කියන්න ඕනේ මෙයාට මෙයා කවුද කියලා. ChatGPT අපිත් එක්ක හැසිරෙන්න ඕනේ කවුරු වගේ විදියටද කියලා. දැන් මම මුලින්ම කියවනේ අපි වෙබ් පේජ් එක හදන්නේ මොනවද? HTML හදන්නේ. එහෙනම් අපි මෙයාට කියමු act as. අපිට පුළුවන් act as කියන්න. act as act as කියන්නේ කවුරු හරි චරිතයක් වගේ මෙයාට අනුවර්තනය වෙන්න හැරෙන්න කියලා අපිට කියන්න පුළුවන්. ඔයා රඟපාන්න HTML developer. right මෙන්න මෙයාට අපි කියන act as HTML developer. ඔන්න දැන් අපිට HTML developer කෙනෙක් ඉන්නවා. අපිට තව චුට්ටක් මේක ක්‍රියේටිව් කරන්න පුළුවන්. දැන් වෙබ් පේජ් එක coming soon page එකක් නේ. coming soon page එක කියන්නේ අර මම ඉස්සෙල්ලා ඔයාලට ඕපන් කරලා පෙන්නුවා වගේ මේ තියෙන මේකත් ඒ වගේ එකක්. ඒක නම් ගියා ටොස් ගාලා. මමත් මේ අතර මේ වගේ දැන් වෙබ්සයිට් එකකට ප්‍රොජෙක්ට් එකක් ආවහම මේ ප්‍රොජෙක්ට් එක ඒ කස්ටමර් යාගේ පේමන්ට් එක කරනකල් එයාට මේ වගේ පේජ් එකක් දාලා පෙන්නනවා සීමිත දින ගානකට. ඒ පේජස් තමයි මේ හැමතැනම තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ තියෙන මේ වගේ හදපු පේජස් ඉස්සෙල්ලා ගත්ත පේජ් එක හරි මේ තියෙන්නේ. දැන් මේක ගත්තොත් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් තියෙනවා. යාගේ බිස්නස් එකේ නම තියෙනවා. මේ වගේ නෙමෙයි ගොඩක් ක්‍රියේටිව් විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ coming soon කියලා මම දාන්න කියලා තියෙනවා. ඊට පස්සේ යාගේ බිස්නස් එකේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න කියලා තියෙනවා මේ. එතකොට එයා වෙබ්සයිට් එක හදලා ඉවර වෙන්නේ කවද්ද? ඒ දිනේට අපිට මේ කවුන්ට් ඩවුන් ටයිම් එකක් වුණත් දාන්න පුළුවන්. හරි? ඊට පස්සේ මොකක් හරි බටන් එකක් දානවා නම් දාන්න පුළුවන්. ඔය ටික යාට කියන්න විතරයි තියෙන්නේ. එතකොට මොබයිල් ෆෝන් එකෙන් බලමු අපි. මේ විදිහට අපිට මොබයිල් ෆෝන් එකේ view එක ගන්න පුළුවන්. ඔයා දන්නවා ඒක F12 බටන් එක ගිහුවාම මෙන්න මේ වගේ අයිකන් එකක් එනවා. එතනින් අපිට මොබයිල් ෆෝන් එකේ view එක බලන්න පුළුවන්. ෆෝන් එකනොත් හොඳට පේනවා. කැත නැතුව පේනවා. හරිද? එහෙනම් අපි chat GPT ට කියනවා කොහොම act as HTML developer. දැන් අපිට
ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් UI designer කියලා user interface designer. එතකොට අපිට පුළුවන් මෙයා ඩෙවලොපර් කෙනෙක් ගත්තාම ඩෙවලොපර් කියන්නේ හරියට නිකන් අර මේසන් බාස් කෙනෙක් වගේ. එයාට පුළුවන් ප්ලෑන් එකක් බලාගෙන හදාගෙන යන්න. එයාට ක්‍රියේටිව් නොලෙජ් එක ටිකක් අඩුයි. එතකොට අපිට පුළුවන් මෙයාට කියන්න act as UI designer and HTML developer. එයා UI designer. ගෙදර ප්ලෑන් එක අඳින කෙනත් මෙයා මේසන් බාසුත් මෙයා වගේ අපි මෙයාට දෙකම දෙනවා. එහෙම අත්‍යවශ්‍ය නැහැ. නමුත් එහෙම කළොත් අපිට රිසල්ට් එකේ පොඩි වෙනසක් දකින්න පුළුවන්. ඔයාලට හිතන්න දැන් ආටිකල් එකක් ලියා ගන්න ඕනි කියලා නිවුස් වෙබ්සයිට් එකකට. එතකොට අපි යාට දෙනවා act as කියලා ඒකට අදාළ රෝල් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ ඒක SEO friendly වෙන්න ඕනේ. ඔය වගේ ගොඩක් කතන්දර අපි ඉස්සරහදී ඉගෙන ගමු. ඔන්න දැන් මෙයාට මෙයා කවුද කියලා ලිව්වා. ඊට පස්සේ අපි ලියනවා මේකේ please I need ඒ වගේ දේවල් අවශ්‍ය නැහැ. ලියන්න please කියලා අවශ්‍ය නැහැ. hi වගේ දේවල් අවශ්‍ය නැහැ. මෙයාට අපි කෙලින්ම දෙයක් කිව්වොත් ඒක කරනවා. හැබැයි අර අපි ටයිප් කරන් යද්දී අපිට ස්මූත් නිසා අපි සමහරට I me ඔය වගේ දේවල් දානවා. I need to create a website coming අපිට කියන්න බලන්න website coming soon page එකක් create කරලා දෙන්න කියලා. website coming soon page කියන්නත් පුළුවන්. තව අපි කියනවා සාමාන්‍යයෙන් website landing page කියලා. landing page එක කියන්නේ website එකට එද්දිම පේන page එක. නේද? අපි කියන plane එකක් land කරනවා කියලා. ඒතර එද්දිම තියෙන කොටස. එතකොට අපි මේකට website landing page කියන්නත් පුළුවන්. landing page for මොකද්ද business එක? දැන් අපි යාර business එකේ තොරතුරු දෙන්නත් ඕනේ. for creative agency කියලා ගමුකෝ. creative agency business. හරිද? I need to create a website landing page for creative agency website. ඔන්න අපි යාට කිව්වා. ඊට පස්සේ එයාට business එකේ name එක දානවා. business name. අපි business එකේ name එක දෙමු තමන්ගේ නමින්. තරිඳු. මගේ නම තරිඳු. දැන් මේ ටිකේ නම කියන්න බැරි තත්ත්වයක් තියෙන අර ෆිල්ම් එකේ ඉඳ. තරිඳු creative agency. ඒක තමයි business name එක. අපිට ඕන නම් address එක දාන්නත් පුළුවන්. address Colombo Road කඩුවෙල. අපිට contact details දාන්නත් පුළුවන්. contact info at අන්න දැන් අපේ වෙබ්සයිට් එකේ නමක් තියෙනවා නම් මෙතන අපිට ඊමේල් එකක් දාන්න පුළුවන් වෙබ්සයිට් එකේ නමින්. info@modsarindu.com කියලා දාමු. හරිද? ඊට පස්සේ අපිට ෆෝන් නම්බර්ස් මොන හරි දෙනවනම් WhatsApp. හරිද? ධන 94 71 84 මේක ධන ගහන්න ඕනේ නැහැ. බිංදුව ගැව්වත් හරි එයා දන්නවා ඔයාගේ කන්ට්‍රි එක මොකක්ද කියලා. එතකොට ඔය ටික තමයි ඕනේ. ඊට පස්සේ මම කියනවා include ඇතුළත් කරන්න කියලා කියනවා මේකට. website is coming soon. එහෙම නැත්නම් අපිට කියන්න බලන්න website is under maintenance. ඒ වගේ කියන්න පුළුවන්. ඊට පස්සේ අපි දානවා need පිළිවෙලක් අවශ්‍ය නැහැ. මතක් වෙනව දාන්න. count පස්සේ පිළිවෙලක් දාගමු. countdown timer එකක් කියලා කිව්වහම එයා දන්නවා right ගාන අඩු වෙවි යන්න ඕනේ කාලය. ඒක දන්නවා එයා countdown timer. set expire date. අපි expire date එකකුත් දෙනවා. 2025 11/5 තමයි expire date එක. එතකොට එදාට expire වෙන්න countdown එක count වෙවි යනවා. මේ දින දැන් මේක count වෙනවා තව දවස් 10ක් 9යි පැය 3යි විනාඩි 18යි කීක යනවා. ඊට පස්සේ අපිට මෙතෙන් මේ countdown එකයි business name එකයි අතරට අපිට දාන්න පුළුවන් please add matching business description කියලා දාන්න පුළුවන්. matching business description. හරිද? ඔන්න countdown time එකක් දැම්මා. එතකොට බලන්න ඔයාලට පේනවා තව මේකේ නම් මේ right. ඔයාලට මේ යට text එකක් පේනවා මේ. මම දානවා all rights reserved built with Assimilate කියලා දානවා මගේ කම්පැනි එක නිසා ඒක. එතකොට ඔයාට පුළුවන් එක දාන්න මොකක් හරි දාන්න මේකට කියනවා මේ යට කොටසට. වෙබ්සයිට් එකේ යට කොටසට අපි කියනවා footer එක කියලා. FOOTER footer. වෙබ්සයිට් එකේ යට කොටසට. අපි දැන් මෙන්න මේක ගන්නකො මේකෙත් වෙබ්සයිට් එකේ footer එකක් තියෙනවා මේ. ඒතර මේ කොටසටම තමයි footer එක කියලා කියන්නේ මේ වෙබ්සයිට් එකේ. එතකොට එක එක වෙබ්සයිට්ස් වල footers තියෙනවා. අපි මේ උඩ කොටසට header එක කියලා කියනවා මේ.
එතකොට ඒ විදිහට වෙබ්සයිට් වල එක එක නම් තියෙනවා ඒකේ කොටස් වලට. එතකොට ඔන්න මං දානවා footer text කියලා. footer text කියලා දාලා all heights ඒ කැමති එකක් දාන්න. reserved built with මම පාවිච්චි කරන වචනේ තමයි built with කියන්නේ. සමහර අයට කියන්න පුළුවන් solution by නැත්නම් software solution by කියලා දාලා මෝඩ තරඟ කියලා දාන්න. right film එකේ නම දාමු. හරි. ඊට පස්සේ ඔන්න මට අවශ්‍ය ටික මං හිතන්නේ මම බිල්ඩ් කරා. ඊට පස්සේ අපිට මෙයාට දෙන්න පුළුවන් පොඩි කමාන්ඩ් එකක් ලස්සනට හදන්න. ප්ලීස් කියලා අවශ්‍ය නැහැ. නමුත් මටත් ටයිප් කරද්දී ඒක ටයිප් වෙනවා. ටයිප් කරමුනේ කමක් නැහැ. ප්ලීස් මේක් අපිට පුළුවන් very creative. හරිද? එයා පොඩ්ඩක් එතකොට ටිකක් අදට ගන්නවා. ඒක very creative and animated landing page. හරිද? මීට වඩා ඩීටේල් දෙන්න පුළුවන්. මීට වඩා ඩීටේල්ඩ් ඒවා ගන්න පුළුවන්. මම මේ ඊටාම සුළු තොරතුරු ටිකක් නෙමෙයි අපේ contact detail ටිකයි චුට්ටක් හැදෙන්න ඕනේ විදිහ පස්සේ ආයෙ චේන්ජ් කරගන්න පුළුවන්. මම දානවා එහෙනම් අපි දැන් කිව්වනේ මෙයාට වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ ක්‍රියේටිව් ඒජන්සි එකට බිස්නස් නම ඇඩ්‍රස් ඔය ටික කිව්වා ඊට පස්සේ ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ මොනවද කියලා. දැන් මෙයාගෙන් අපිට ඕනේ දේ අපි තාම කිව්වේ නැහැ. එහෙම නැතුව එන්ටර් කළත් එයා අවශ්‍ය එක දෙනවා. නමුත් අපි දෙනවා please generate me a HTML code for my landing page. HTML code එකක් ක්‍රියේට් කරලා දෙන්න කියලා කියනවා landing page. ඔන්න එන්ටර් කළා. හරිද? දැන් ඔයාට මේක chat GPT ම අවශ්‍ය නැහැ. Google Gemini හරි ඕන එකකින් පාවිච්චි කරන්න පුළුවන්. දැන් thinking කියලා එනවා. එයා ටිකක් හිතනවා. මගේ ඇතරම තියෙන මේ ප්ලස් account එකක් ඔයාගේ free එකක් නම් තියෙන account එක සමහරට පොඩි වෙනසක් වෙයි මේ generate කරන ඒවා. ඒක හිතන්න එපා. ඒක generate කරනකොට නැත්තම් Google එකෙත් පුළුවන්. අපි දැන් මේ තොරතුරු ටිකම copy කරලා අරගෙන Google Gemini එකටත් දෙමු. දැන් මේක මේ කලවම් වෙලා වගේ තියෙන්නේ. මම මේක එන්ටර් කර shift එක එන්ටර් කරන්න එතකොට එන්ටර් වෙනවා. කම නැහැ. ඔන්න ඔහොම දීලා send කරමුකෝ බලන්න. එයත් දැන් generate කරනවා. මම මේ පැත්තෙන් මෙයත් generate කරනවා. හරි. මෙයා දැන් generate කරලා එන දඩි code එකක් දීලා තියෙනවා. දැන් ඇත්තටම අපි HTML වලින් එහෙම website හදනවා නම් මෙයා දෙන මේ ෆයිල් එක ෆයිල් කොටස් දෙක තුනකට කඩලා තමයි ඒවයි දාන්නේ. නමුත් අපිට මේ තනි page එකක් නිසා මෙයා ඔක්කොම ටික ඒකේ හදන ගමන් ඉන්නේ. CSS කොටසත් මේකේ ඇඩ් කරලා තියෙන මේ HTML වලදී අපි CSS එක වෙනම හදන්නේ. ඇත්තටම CSS කියන්නේ font වල colors, font size, ඊට පස්සේ background color ඒවා මේවා. එතකොට content ටික තමයි අපි HTML ෆයිල් එකේ තියන්නේ. හරිද? දැන් මේ එයා generate කරලා ඉවරයි. ඊට පස්සේ එයා generate කරලා ඉවරලා එහෙම නතර වෙන්නේ එයා අහනවා ඊළඟට want me to add simple email capture. email capture එකකුත් ගන්න ඕනේ. ඒ කියන්නේ ෆෝම් එකක්. අර සමහර අය කියනවානේ වෙබ්සයිට් එක coming soon ඔයාට සයිට් එක launch කරාම දැනුවත් කරන්න නම් ඔයාගේ email address එක enter කරන්න කියලා තියෙනවා. දැන් ඒ වගේ එකකුත් ඇති මෙතන මම අපි බලමු. මෙන්න මේක. මේක බලන්න මේ දැන් bag හරි මේක බලන්නකො මේකත් ඒ වගේ HTML වලින් හදපු නිකම්ම page එකක් මම නෙවෙයි chat GPT හදලා දුන්නේ. ඒකේ මේ තියෙන මෙන්න මේ වගේ එකක් ඕනේද කියලා තමයි එයා අහන්නේ. මේවා තිබ්බට මේ වැඩ කරන්නේ නැහැ. අර සයිට් එක පටන් ගන්න කල් කස්ටමර්ට පේන්න තමයි මේවා දාලා තියෙන්නේ. අර එයා එතකොට දන්නවනේ අපි මේක කරගෙන යනවා කියලා සයිට් එකට එන කෙනෙක් දන්නවනේ. ඒ නිසා. ඔන්න දැන් මෙයා කෝඩ් එකක් දුන්නා. දැන් මේ කෝඩ් එකට මොකද කරන්න කියන එක ඔයාලට අදහසක් නැහැනේ. නේද? දන්න කෙනෙක් ඉන්නවා නම් index HTML ෆයිල් එකක් හදලා ඒක මේ කෝඩ් එකේ දාලා සේව් කරනවා. නමුත් අපි දන්නේ නැහැ. එහෙනම් මම chat GPT ට කියනවා I am a beginner to web development. right මං beginner කෙනෙක් web development වලට. ඔයාට දැන් ඇත්තටම මේ හිතන්නකෝ මේ කොටසවත් ඉංග්‍රීසි වලින් ගහගන්න අමාරුයි කියලා. එහෙනම් ඔයා යන්න ඉංග්‍රීසි සිංහල වලට Google එකේ.
Google එකේ search කරන්න English to සිංහල කියලා. එතකොට අපි දානවා මෙතන මම type කරනවා මම web design වලට අලුත් කෙනෙක්. මේ තියෙන I am new to web design. ඒත් හරි. මට මුල ඉඳලා කරන විදිය කියලා දෙන්න පුළුවන්ද? ඔයාට chat GPT එක සිංහලෙන් chat කරන්නත් පුළුවන්. මං කිව්වේ ටිකක් අපි දැන් මේ යන level එක advance නේ. ඒ නිසා අපි සිංහලෙන් chat කරන්න නැතුව මේක ඉංග්‍රීසි වලින්ම කරමු. ඒතර අපිට තුරු වෙනවනේ. ඔන්න මම දැන් අර Google එකෙන් translate කරගත්ත එකම දැම්මා. enter කළා. මම යා reply කරයිද කියලා. හරි. ඒක ටිකක් මේ මම කිව්වා සරල වැඩි වෙනම සරලයි. මේ තියෙන්නේ මෙයා දැන් කියනවා මේ පොඩ්ඩක්ම දන්න කෙනෙක් නැති විදිහට නේ කියන්නේ. ඔයාලට බ්‍රවුසර් එකක් තියෙන්න ඕනේ. ඒවා මේවා ඔක්කොම කියනවා. ඒවා වැඩක් නැහැ. ඔයා කරන්න ඕනේ මෙහෙමයි. හරිම සරල දෙයක් තියෙන්නේ. ඩෙස්ක්ටොප් එකට යන්න. මේ තියෙන්නේ ඩෙස්ක්ටොප් එක. රයිට් ක්ලික් කරන්න. new ගිහිල්ලා ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ගන්න. new ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ගන්න. මේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකට අර කෝඩ් එක පේස්ට් කරන්න. හරිද? මේ තියෙන්නේ මේ කෝඩ් එක කොපි කරගන්න පුළුවන්. මෙතන කොපි කෝඩ් කියලා එනවා. Google එකෙන් ගත්තත් එයත් දීලා තියෙනවා මේ. එයා මෙතන මේ ප්‍රීවිව් එකකුත් එක්කම අපිට පෙන්නලා Google එකෙත් තියෙනවා. දැන් අපි ChatGPT එක ගන්න නිසා ඒක කොපි කරගත්තා. මම අර ටෙක්ස්ට් ડોකියුමන්ට් එක හදාගත්තා ඩෙස්ක්ටොප් එකේ. control V ගහලා ඒ කියන්නේ paste කරලා save කරගත්තා. right මම අර පොඩි පොඩි දේවල් වලට වෙලාව ගන්න නැහැ. paste කරලා save කරගත්තා. දැන් close කරනවා. ඊට පස්සේ අපිට මේ file name එක rename කරන්න තියෙන්නේ index.html කියලා. ඒකට වැදගත්ම දේ තමයි මේ හැම file එකකම extension එකක් තියෙනවා. txt මේ ඔයාලට පේනවාද මේකේ .txt කියලා තියෙනවා. එතකොට මේකේ .txt කියලා නැත්නම් ඔයාගේ new text document කියලා විතරයි නම් තියෙන්නේ. ඔයා මෙතන මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරගන්න. right ඔයාගේ ඩෙස්ක්ටොප් එකේ මොකක් හරි ෆෝල්ඩර් එකක් ඕපන් කරගෙන ඒකේ මේ වගේ තියෙනවා home share view කියලා. ඒකේ view වලට යන්න. Windows 7 වලත් view කියලා තියෙනවා. view වලට යන්න. view වල තියෙනවා මෙන්න මේ වගේ file name extensions කියලා. මේ file name extension කියන ටික් එක දාගන්න. ටික් එක දාගත්තාම තමයි ඔයාලට පේන්නේ. නැත්තම් මගේ පේන්නේ new text document විතරයි. එතකොට ඒකෙදි අපිට මේ වැඩේ කරන්න අමාරුයි. ඔයා මේ ෆයිල් නේම් එක්ස්ටෙන්ෂන් කියන එක දාගත්තොත් ඔයාට මෙතන new text document txt කියන එක පේනවා. එතකොට ඔයා මේ සම්පූර්ණ කොටසම දැන් සාමාන්‍යයෙන් අපි රීනේම් කරද්දි මම රීනේම් කරනවා දැන් රීනේම් කරද්දි txt කියන කොටස අහුවෙන්නේ නැහැ. ඒකත් එක්කම මකන්න. ඔක්කොම ටික මකලා දාන්න. ඊට පස්සේ index index .html කියලා ගහලා enter කරන්න. ඊට පස්සේ ඔයගෙන් මේ warning message එකක් එයි. rename කරාට කමක් නැද්ද කියලා extension එකත් එක්කම yes දෙන්න. ඊට පස්සේ ටොක් ගාලා ඔයාව මේකේ නිකම්ම නිකන් web page එකක් විදිහට හැරෙනවා. web page ඒක double click කරලා open කරාම ඔයාගේ browser එකෙන් ඔයා open වෙයි. මේ තියෙන්නේ ඔයා හදපු static website එක. right static website එක මේ තියෙන්නේ ඔයා හදපු. එතකොට chat GPT දීපු කෝඩ් එක මේක මේ තියෙන වෙබ්සයිට් එක පේන විදිහ. දැන් ඔයාට bold ideas beautiful pixels එයා දාපු නමනේ. ඊට පස්සේ තරිඳු ක්‍රියේටිව් ඒජන්සි කියන්නේ බිස්නස් එකේ නම. මම එයාට logo එකක් දුන්නේ නැති නිසා එයා logo එකක් අරගෙන නැහැ. හරිද? ඊට පස්සේ මෙන්න email එක මම දුන්නා info@mode.tarind කියලා. එයා මේක ක්ලික් කරාම automatically mail එකක් create වෙන්නත් හදලා මේ. දැන් මෙතන link එක පෙන්නනවා ඔයාලට මේ මෙන්න මේ යට මෙතෙන්ට ළඟට ගෙනිච්චාම ඊට පස්සේ මේ WhatsApp number එකක් නේ මම එයාට දුන්නේ. මේක ක්ලික් කරාම WhatsApp එකට එන විදිහට එයා හදලා මේ. එයා ඒක කරලා අපි කිව්වේ නැති වුණාට. මොකද WhatsApp කියලා දුන්නානේ. ඊට පස්සේ location එක කොළඹ road කඩුවෙල දීලා තියෙන හින්දා ඒක අපි Google link එකක් දුන්නේ නැති හින්දා ඒක ක්ලික් කරන්න බෑ. ඒ විදිහට තියෙනවා. මේ අර ඔයාගේ footer text එක. නේ? දැන් අපි බලමු F12 බටන් එක ඔබලා ඔයාගේ browser F12 එවුවාම මේ මෙන්න මෙතන යට හෝ මේ දකුණු පැත්තේ ඔයාලට පේනවා
මේ මොබයිල් අයිකන් එක තියෙනවා මොබයිල් view එකත් එයා ගැලපෙන්න හදලා දැන් ඔයාගේ මෙහෙම මොබයිල් view එකට ගැලපෙන්න හදලා නැත්නම් ඔයාට කියන්න පුළුවන් chat gpt ට මොබයිල් ෆ්‍රෙන්ඩ්ලි වෙන්න හදන්න කියලා ප්ලීස් රීජෙනරේට් with mobile friendly interface කියලා වගේ නිකන් මොකක් හරි කියන්න පුළුවන් දැන් මම අර ඇනිමේටඩ් කියලා ඉල්ලුවා නෙමෙයි එයා නිකන් පොඩි පොඩි ඇනිමේෂන් දාලා අර පාළු නැති වෙන්න page එකේ මේ විදිහට හදලා එතකොට දැන් ඔයාගේ රික්වයර්මන්ට් එක උනේ ඔයාගේ යාළුවෙක් ඇවිල්ලා ඔයාට කිව්වනේ වෙබ්සයිට් එකක් හදලා දෙන්න කියලා එතකොට ඒක තමයි මේ තියෙන්නේ එහෙනම් ඔයාට පුළුවන් දැන් මම group එක අන්ලොක් කරනවා හරිද group එක අන්ලොක් කරනවා වීඩියෝස් බලන කට්ටිය මේ group එකට දාන්න ඕනේ ඔයාලගේ ෆයිල් එක approve new send new messages හරි ඔන්න මම group එක අන්ලොක් කරා ඔයාලගේ ෆයිල් උත් ඔයාලට පුළුවන් නම් දැන් දාන්න මම දැන් පුළුවන් මේකට දාන්න right හරි ඔන්න මගේ index html ෆයිල් එක මම දැම්මා ඔයාලගේ එකක් දාන්න ඕනේ ඔයාලා හරිද right අපි දැන් ඊළඟට අපි try කරනවා right මම ආවොන්න right හරි chat gpt එකට දාපු prompt එකත් මම දාන්නම් මේක ඇත්තටම මේ prompt එකක් විදියට ගත් එකක් නෙවෙයි නිකන් අර අපි කතා කරන විදිහටම දාපු එකක් ඉන්න මම දාන්නම් group එකටම දාන්නම් ඒක මේක මේක මෙහෙම තියෙන්නේ පොඩ්ඩක් ඒක එන්ටර් කරලා හදාගන්න වෙයි අර chat gpt එකෙන් copy කරන්න දෙන්නේ මේ මම මෙහෙම දාන්න මේක මේ පිළිවෙල හදන්න දෙයක් නැහැ ඔහොම දැම්මම හරි හරි ඒක ඊළඟට අපි දැන් chat gpt විතරක් නෙවෙයිනේ දැන් මේ google එකේ නම් හදපු එක අපිට index html එක create කරන්න දෙයක්වත් නැහැ මෙයා මෙතන පෙන්නනවා අපිට chat gpt එකෙත් ඒක බලන්න පුළුවන් ඒක බලන්න පුළුවන් preview කියලා මෙතන එනවා අද නම් නැහැ එක එක වෙලාවකට ඒක දෙනවා හරි කමන්නේ දැන් ඊළඟට අපිට පුළුවන් මෙයා අහනවානේ දැන් simple google form එකක් විතර ඇඩ් කරන්නද form එකක් කියලා එතකොට අපිට yes දුන්නොත් එයා ඒක ඇඩ් කරලා දෙනවා දැන් අපිට මේකට තව තව දේවල් කරන්න පුළුවන් ඔයා හිතන්නකෝ මෙහෙම මම මේ අන්තිමට දාපු මැසේජ් එක අයින් කරලා දානවා අර බිගිනර් කතන්දරය ඒක අයින් කරලා දානවා ඊට පස්සේ මම කියනවා I need to add මට ඕනේ මම මුලින්ම කියනවා මට අවශ්‍යද මට ඕනේ මේකෙ මෙන්න මේ දක්වා කියන්න දෙයක් නැහැ දකුණු පැත්තේ යටින් මේ බටන් එකත් එයා දාලා මට උනේ ඒක දාලා එයා ඒ නිසා මට කරන්න දෙයක්වත් නැහැ දැන් මේ ඒක ක්ලික් කරේ ගමන් මගේ chat එකට එනවා එහෙනම් ඒක වැඩක් නැහැ මට ඕනේ බෑග්ග්‍රවුන්ඩ් එකේ කවුරු හරි කතා කළාද නෑනේ හරි උමනාවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා කතා කරන්න කිසි ප්‍රශ්නයක් නෑ අපිට ටයිම් එක තියෙනවා ඕනේ තරම් මේ 10 වෙනකල් අද තියෙනවා මේ කරන්නේ ක්ලාස් එකේම කොටසක් අද ඉන්ට්‍රොඩක්ෂන් එක නෙවෙයි අපි මේ කොටස හරියට කරගත්තොත් WordPress එකේම හදද්දී එන ඕනේ ප්‍රශ්නයකදී ටක් ගාලා සොලියුෂන් එකක් හදාගන්න පුළුවන් නිකන් මම උදාහරණයක් කියන්නම් මේ දැන් එක කිව්වේ නිසා මෙන්න මේක ගත්තොත් මේ තියෙන නිකන් මේ ජුවලරි වෙබ්සයිට් එකනේ අපිට මෙන්න මේ shop now කියන බටන් එක හිඩන් කරන්න කියලා කිව්වොත් ක්ෂණිකව අපිට CSS පාවිච්චි කරලා ඒක හයිඩ් කරන්න පුළුවන් එක විනාඩියක් යන්නෙත් නැතුව හයිඩ් කරන්න පුළුවන් අර ඒ වගේ CSS ChatGPT වගේ පාවිච්චි කරලා අපිට ටග් ගාලා ඒවා කරගන්න පුළුවන් ඒකයි මේ කොටස අනිවාර්යයෙන් පළවෙනි දවසේ විතර කරන්නේ එතකොට ඊළඟට අපිට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක වෙන බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න කියලා මට ක්‍රියේටිව් මදි කියලා බෑග්ග්‍රවුන්ඩ් එකට ඉමේජ් එකක් දාලා මම ආයි කියනවා බෑග්ග්‍රවුන්ඩ් එකට පොඩි ඇනිමේෂන් එකකුත් ඕනේ කියලා. හරිද? අපි කියලා බලමු. I need to add ජගත් ඔයා කතා කරනවද මොනා හරි? නෑ නේද? හරි. කොමනාවක් තියෙනවා නම් කතා කරන්න. Sorry, by mistake. හරි okay. Right. I need to add background image එක add කරන්න ඕනේ matching
creative creative agency එකට ගැලපෙන background image එකක් edit කරන්න ඕනේ with animated bubbles කියලා දාමුකෝ bubbles ඔන්න animated bubbles එකලා යා දෙනවා බලමු chat gpt එකේ free එකේ නම් ටිකක් generate වෙන්න ප්‍රමාදයි මේකේ ඉක්මනට generate වෙනවා Google එකටත් අපි ඒකම දෙමු copy paste තව මේ වගේ වෙබ්සයිට්ස් වලටම ගොඩාක් ලේසි කරන UI design වලට එක එක chat මේ AI bots තියෙනවා අපි ඒවා ඉස්සරහදී කතා කරමු right එයා මට දැන් ඔන්න code එකක් generate කරනවා වේගෙන් දැන් අතරම මේ වගේ දේවල් නැති කාලේ මේ ඔක්කොම මේ අතින් කරන්න ඕනේනේ දැන් මොන තරම් ස්පීඩ්ද සාමාන්‍යයෙන් එක වැඩක් කරන්න coming soon page එකක් දානවා කියන එකේදී අපිට අතර විනාඩියක්වත් යන්නේ නැහැ. ඒ වගේ දැන් මේ සන්තුල කියන එක ගත්තොත් මේකේ ඇත්තටම මේ back end එක කස්ටමර්ට අවශ්‍ය නැහැ කියලා කිව්වා. මේකෙදි automated process එකක් යන්නේ. දැන් ඔයාලට මම කියනවා මේ process එක අපි මේකත් ඉගෙන ගන්නවා ඒකයි. මේ තියෙන්නේ සුපර් මාකට් එකක්. මේක තංගල්ලේ තියෙන ඇත්තම සුපර් මාකට් එකක්. මෙයාලගේ ගොඩක් ඩිස්කවුන්ට් යනවා අයිටම්ස් වලට. එතකොට කස්ටමර්ස්ලා මෙයාලගේ කස්ටමර් බේස් එක තමයි ලංකාවට එන ටුවරිස්ට්ලා ඊට පස්සේ ෆොරිනර්ස්ලා. එතකොට එයාලා වෙබ්සයිට් එකෙන් බලලා තමයි ප්‍රයිස් බලලා එදාට ගන්න දෙන්නේ ගාණ කොහොමද කියලා බලලා කඩේට වඩා ගොඩක් අඩුයි. එතකොට prices today කියන එකට ගියාම sorry එක එක කැටගරි එකකින් තියෙනවා ප්‍රොඩක්ට්. තව මේක හදාගෙන යන ගමන් හින්දා all categories බලන්නත් පුළුවන්. අපි බලමුකෝ meat කියලා. meat කියන එක ක්ලික් කරලා today prices වලට ගියාම මෙන්න මේ වගුව automatically load වෙනවා. මේ තියෙන්නේ එයාලගේ system එකේ තියෙන. එයාලගේ post system එකේ තරාදි වල තියෙන price list එක auto update වෙනවා 2025 10:25. ඒ කියන්නේ ඊයේ දවල් 2යි ගානකට price එක update කරලා. ඒ කියන්නේ එයාලගේ තරාදියෙන් price එක වෙනස් කළොත් තප්පරයක් ඇතුළත ඒක වෙබ්සයිට් එකේ අප්ඩේට් වෙන විදිහ තමයි හදලා තියෙන්නේ. හැබැයි මේකේ database එකක් නැහැ. එතකොට අපි කරන්නේ මේකට method එක විදියට එයාලගේ තරාදියේ price එක අප්ඩේට් කරාම අපි text file එකක් යන විදිහට හදලා තියෙනවා එයාලගේ folder එකට. ඒකට මම මෙන්න මේ වගේ Google Drive app එක දාලා drive sync කරලා තියෙන්නේ ඒ හදන text file එක මම වෙබ්සයිට් එකට අරන් තියෙන්නේ. දැන් මේ ඔක්කොම කරලා තියෙන්නේ ඇත්තටම මම මහන්සි වෙලා කෝඩ් කරන්න ගියා නම් මේක මාසෙක එකමාරක විතර ප්‍රොජෙක්ට් එකක්. එතකොට මට මේකට ඇත්තටම ගියේ පැය භාගයක් විතර. එයාගේ සර්වර් එකට මම මෙහි ඉඳලා ලොග් වුණා AnyDesk වලින්. ඊට පස්සේ එයාගේ අදාළ ෆයිල්ස් ටික හදලා මම ඒ කම්පියුටර් එකෙන් සෙට් අප් කරගත්තා. මේ පැත්තට ඇවිල්ලා පැය භාගයෙන් මම මේ කොටස ඉවර කරගත්තා. ඒච්චරටම ලේසි. මේක ලොකු වැඩක් නැත්තම් එහෙම කළා නම් කම්පැනිස් වලින් සාමාන්‍යයෙන් සෑහෙන ගාණක් ඉල්ලලා තිබුණා. මම ගොඩාක් පොඩි ගාණකට යට එක් කරලා දුන්නා. මේ විදිහට දැන් මේ items ගොඩාක් තියෙනවා. prices today කියලා ගත්තොත් vegetables වගේ ගත්තොත් loading කියලා පෙන්නනවා. සෑහෙන item ගොඩක් තියෙනවා. ඊට පස්සේ search කරන්න පුළුවන් මේ back end එකක් database එකක් මොකුත් නැතුව. මේ leaks කියලා ගත්තොත් ටක් ගාලා leaks search වෙනවා. අපිට නැත්තම් AB ඒ අකුර විතර search කරොත් ඒ අකුර include වෙලා තියෙනවා. download PDF ගත්තොත් ටක් ගාලා PDF එකක් download වෙනවා. මේ PDF එක download වෙද්දි PDF එකේ තියෙන්න ඕනේ මොනවද කියලාත් අපිට තීරණය කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම හදන විදිය ඔයාටත් ඉගෙන ගන්න පුළුවන්. මේ වගේ සයිට් එකක් අපි කොහොමත් හදනවා. මේක නම් ඇත්තටම අමාරු දෙයක් නෙවෙයි. chat GPT තමයි මේකට පාවිච්චි කළේ. එතකොට අපි දැන් ඔන්න එයාලට කමාන්ඩ් එකක් හදන්න කියලා දුන්නා. දැන් එයා හදලා මෙයාට නම් මම බෑග්ග්‍රවුන්ඩ් එකක් දාන්න කිව්වහම දාලා නැද්ද කොහෙද? බලමු chat GPT එකේ පැත්තට ඇවිල්ලා. දැන් copy code. ආයෙ මේක copy කරගන්නවා. copy කරගත්තා මම අනවශ්‍ය tabs ටික අයින් කරන්න නැත්නම් අපිට හොයාගන්න ගියාම වෙලාව අපරාධනේ. හරි. මම දැන් මේ index.html කියන ෆයිල් එක right click කරලා edit කරන්නයි යන්නේ. right click කරා open with notepad. හරිද? open with notepad. ඔයාලට visual studio code හරි මොකක් හරි තියෙනවා නම් ඒකෙන් edit කරගන්න ලේසි. ලේසිම ක්‍රමය right click කරා open with notepad. මේ තියෙන code එක delete කරා මම අලුතෙන් copy කරගත්ත එක paste කරලා save කළා. එච්චරයි. replace කරා code එක. දැන් double click කරලා බලමු. ඔන්න එහා පැත්තෙන් open වුණා අනිත් monitor එකෙන්. ආවනේ මේකත් refresh කරත් හරි. මේ creative agency එකක background එකක් අපිට දාලා දීලා තියෙනවා. ඊට පස්සේ bubbles effect එකක් මම ඉල්ලුවානේ කම්මැලි කියලා background එක මේ එයාලගේ bubble effect එකක් දාලා තියෙනවා.
මාර වැඩක් කරන්න පුළුවන්. ඇත්තටම මේක එක page එකක් විතරනේ. ඔයා හිතන්නකෝ ඔයාට මුළු website එකම හදන්න ඕනේ කියලා. එතකොට home page එක මුලින්ම හදව ගන්නවා. ඊට පස්සේ ඒකට match වෙන about us page එක හදා ගන්නවා. ඒ වගේ ගොඩක් හදන්න පුළුවන්. දැන් අපි බලමු මේ bold ideas beautiful pixels කියන කොටස වෙනස් කරන්න ඕනේ. මට ඒක set නෑ. මට ඕනේ වෙන අදහසක් දාන්න. ඒකට chat GPT අවශ්‍ය නෑ. අපිට පුළුවන් අර code එකෙන් හදාගන්න. අපි යනවා desktop එකට index.html කියන එක right click කරලා තව අඩු වේගෙන් කියන්න පුළුවන් සර්. පුළුවන්. මම ටිකක් speed අඩු කරන්නම් speed වැඩි වගේද කියනවා. හරි. මම චුට්ටක් slow කරලා කියන්නම් ඒක එච්චර හිතන්න එපා. sorry ඔයාලට වීඩියෝ එකක් දෙනවා මේ ක්ලාස් එක කරන් යද්දි මේ අපි තව පටන් අරන් නැති නිසා පටන් ගද්දි මම කොහොමත් මේ පේමන්ට් කරන කට්ටියට Google ෆෝම් එකක් එවනවා. ඔයාලගේ සම්පූර්ණ තොරතුරු දාන්න. එතකොට ඔයාලා බිග්ිනම කෙනෙක්ද? එතකොට ඔයාලගේ දැනට තියෙන දැනුම කොහොමද කියන ටික අරගෙන ඒකට මැච් වෙන්න තමයි උගන්වන්නේ. අද මේ පොදුවේ අර තව ගොඩාක් කට්ටිය වීඩියෝ එකක් ඉල්ලලා තියෙනවා බලන්න. ඒ නිසා තමයි මම දාලා තියෙන්නේ. කොහොමවත් මගේ ටාගට් එක නම් උපරිම 5කටත් අඩු ප්‍රමාණයක් මේකේ මට කරගන්න ඕන වෙලාව තියෙන්නේ. නැත්තම් දැන් ඔයාලා මේ වගේම මට මේ කීප දෙනෙක් හිටියම හරිම ලේසියි ඔයාලා කියන දේවල් අහලා බලලා වැඩේ කරගන්න. කට්ටිය කිය සාමාන්‍යයෙන් 5කට වඩා වැඩිනවා මම group දෙකකට කරනවා. එතකොට අපි free time එකක් දාගෙන කතා කරගමු. right click කරලා open with notepad. මේකනේ දැන් අපේ code එක. එතකොට මේ code එකේ මේ කියන අකුරු ටික කොහේ හරි තියෙන්න මෙපෑ නේද? නැත්නම් මේක වෙන කොහෙන් දෙන්නේ? අපි එක ෆයිල් එකයි හැදුවේ. මේ ෆයිල් එක ඇතුලේ ඔක්කොම තියෙනවා. එහෙනම් අපිට ගොඩක්ම ලේසි මේ bold ideas කියන අකුරු ටික වෙනස් කරන්න. මේ bold ideas කියන අකුරු ටික මේ notepad එකේ තියෙන තැන හොයා ගන්න ඕනේ නේ. හොයා ගන්න නම් අපි මේක ඇතුලේ search කරොත් ලේසි. නැත්නම් ඔහොම බලාගෙන ගිහලා කොච්චර දුරට කියලා බලන් යන්නද මේ ගොඩයි. ඒ නිසා මම search කරන්න control F පාවිච්චි කරනවා. control එකත් එක්ක F කියන්නේ find find F අකුර පාවිච්චි කරන control F. එතකොට control F ගහලා අපිට පුළුවන් bold ideas කියලා නෙමෙයි මම bold කියලා ගහලා find දෙනවා. right දැන් bold කියලා ගහම ගොඩක් තියෙනවා. මොකද font එක bold උනත් bold කියනවනේ. එහෙනම් මම bold ideas කියලාම ගහනවා. ඒක මගේ code එකේ තියෙන නිසා මම එහෙම type කරන්නේ නැහැ. මේ මෙතන තියෙන නිසා මේ bold ideas කියලා තියෙන හින්දා right find next bold ideas කියලා නෑ කියලා කියනවා. හේතුව මේ හිස් තැනක් තියෙන හින්දා මම ideas කියලා ගහනවා. find next මෙන්න හම්බුණා මේ bold ideas beautiful pixels ඔය වගේ ඒ අපිට අවශ්‍ය දේ තියෙනවා. දැන් ඔයාලට මේ අපි මේ වැඩේ කරගෙන යද්දි මේ software එක install කරගමු. මේක පොඩි software එකක් Microsoft එකේ. පොඩි වුණාට මේකෙන් වැඩ ගන්නවා software කරන කට්ටියම අසීමිතව අපිට ගොඩක් උදව් වෙන්නේ නැහැ. ideas කියන එක මම බලනවා. bold ideas කියන එක මම අයින් කරලා creative ideas කියලා දානවා. ඒක delete කරලා type කළා නේද? word එකෙත් අපි කරන්නේ. select කරා delete කරා type කරා. කරලා මොනවා කළත් අපි save කරන්න ඕනේ. file save. එහෙම නැත්නම් control S. right file save එහෙම නැත්නම් control S. හරි. දැන් අපි බලමු මේ page එක refresh කරලා. එහෙම නැත්නම් ඔයාලා desktop එකට ගිහිල්ලා අර index file එක double click කරත් හරි. sorry. creative ideas කියලා එනවා. creative ideas කියලා එනවා. දැන් අර ඒ විදිහට අපිට මේ code එකේ තියෙන ඕන දෙයක් change කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ text එක ඒකත් හොයන්න පුළුවන්. දැන් තව දෙයක් ඔයා code එකේ මේ දකින්න නැති BR කියලා කොටසක් තියෙනවා. අපි change කරපු තැන. මේ creative ideas beautiful pixels BR කියලා එකක් තියෙනවා. මේ BR කියලා කියන්නේ break එකක් කියලා කියන්නේ අපි enter කරන්නේ type කරගෙන යද්දි enter කරන්නේ enter button එක ගැහුවා වගේ තමයි මේ BR කියන එක දාන්නේ. ඒක දාන්නේ අර කිඹුලා කට හරියා කිඹුලා කට වැහුවා කියන සලකුණ ඇතුලේ තමයි BR කියන එක දාන්නේ. මේ BR කියන එකේදී ගැහුවාම අපිට යටට යන්න බලන්න. අපි දැන් මෙන්න මෙතෙන්ටත් BR එකක් දාලා බලමු. මේ creative ideas කියන තැනට මම ඔන්න අර කිඹුලා කට ඇරියා වගේ වරහන්න දැම්මා. B අකුරයි R අකුරයි කිඹුලා කට වැහුවා වගේ වරහන්න දැම්මා. ඔයාලට මේක පේනවා ඇති. මේ තියෙන මම zoom කළා.
මෙන්න මේක මේ කිඹුලකට ඇරියා br දැම්මා කිඹුලකට වැහුවා. හරිද? save. ඔන්න මම ආයෙ page එක refresh කරාම මේ creative ideas කියන තැනනොත් break එකක් ආවා කැඩුනා. එතකොට HTML වල අපි මූලිකවම මේ වගේ එක පාවිච්චි කරද්දී ඔන්න ඔය වගේ පොඩි දේවල් දෙක තුනක් විතරයි අපි ඉගෙන ගන්න ඕනේ. පස්සේ ඔයාලට මේ කොටස course එක සම්පූර්ණ කරාට පස්සේ ඔයාලට ඊට deep ඉගෙන ගන්න අවශ්‍ය නම් කරගෙන යන්න පුළුවන්. ඔන්න මම ඒ දාපු br එක delete කරලා save කළා. දැන් මේක refresh කළාම creative ideas beautiful pixel we built කියලා අර කෙලින් දෙකට ආව මෙතනින් විතරයි කැඩලා තියෙන්නේ. එතකොට අපිට countdown එකත් හරි ඔක්කොම හරි. එතකොට ඔන්න ඒක හරි. මේක තමයි අපේ තරිඳු ක්‍රියේටිව් ඒජන්සි කියන එකේ දැන් ඔයාගේ නමින් ඔයාගේ යන බිස්නස් එකේ coming soon page එක. එතකොට මොකද මේ index.html කියලා ෆයිල් එකක් හදන්නේ අපිට මෙතන පුළුවන් තරිඳු දැන් html කියන්නේ නම් අපේ මේ ලැන්ග්වේජ් එකනේ html කියන එක අනිවාර්යෙන් දාන්න ඕන .html කියන්නේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඒක අනිවාර්යයි දැන් word ෆයිල් එකට .docx එනවා ඒ වගේ jpg ෆයිල් එකට .jpg නේද ඒ වගේ අපි .html කියන්නේ එක්ස්ටෙන්ෂන් එක index කියලාම දාන්නේ ඇයි අපිට පුළුවන් මෙතන තරිඳු කියලා දාන්න තරිඳු.html ඔව් පුළුවන් මේ ඕපන් වෙනවා දැක්කද මේ ඕපන් වෙනවා. එතකොට අපි මේ ඉන්ඩෙක්ස් කියලා දාන හේතුව ඉන්ටර්නෙට් එකේදී අපේ හොස්ටින් පැකේජ් එකක් ඇතුලේ ෆයිල් එකක් රීඩ් කරන්නේ index.html කියලා තිබුණොත් විතරයි. මට පුළුවන් වෙයි මේ වෙලාවේ ඔයාලට ඒකට උදාහරණයක් පෙන්නන්න. අපි බලමු ටක් ගාලා උදාහරණයක් බලමු. මේ තියෙන්නේ හොස්ටිං එකේ VPS එකක් මේකේ කමක් නැහැ දැන් ඔයාලා කීප දෙනානේ ඉන්නේ මම මේකට ලොගින් වෙලා ඉන්නම් එහා පැත්තෙන් හරි ඔගුණා මේකේ අපි මේවත් ඉගෙන ගන්න ඈ අපි ඔයාට වෙබ්සයිට් එකක් කම්පියුටරේ තියන් හදන්න නෙවෙයි වෙබ්සයිට් එකක් ඉන්ටර්නෙට් එකේ හොස්ට් කරන්නම උගන්වනවා. එතකොට ඔයාලා තේ සාමාන්‍යයෙන් $10ක් විතර වගේ තියෙනවා නම් $10ක් 15ක් විතර අපි ඔයාටම කියලා වෙබ්සයිට් එක සම්පූර්ණයෙන් හදනවා. ඉතින් එහෙම වියදමක් නැතිනම් ඔයාලා මේ වෙලාවේ අපිට ෆ්‍රී ඉන්ටර්නෙට් එකේ හදන්න පුළුවන්. මම ඒකට ඔයාලට රිසෝසස් දෙනවා. මම ඔයාලට ඩොමේන් නේම් එකක් දෙනවා. මම ඔයාලට හොස්ටින් පැකේජ් එකක් දෙනවා. එහෙම කරලා ඉගෙන ගන්නවා. හැබැයි පුළුවන් තරම් ඉක්මනට තමන්ගේම කියලා වෙබ්සයිට් එකක් හදන්න. ඒකට හේතුව නැත්නම් අපිට මේ පෝර්ට්ෆෝලියෝ එකක් තියාගන්න බෑනේ. ඒ කියන්නේ කරපු සාම්පල් එකක්. මම දැන් පෙන්වන්න යන්නේ ඔයාට මම හදපු HTML ෆයිල් එක මේකේ සෙටප් කරලා. ෆයිල් මැනේජර් මේ තියෙන මේ බලන්න මේකත් ඒ වගේ හදපු HTML ෆයිල් එකක්. index.html අපි මේක ඩවුන්ලෝඩ් කරලා බලමු මොකද්ද මේකේ තියෙන්නේ කියලා. ඔන්න මම ඩවුන්ලෝඩ් කරා දැන් ඕපන් කළා. මේකේ තියෙන welcome to nature x private limited website is coming soon. මේ දැන් මේක. එතකොට අපි මේක මම ඩවුන්ලෝඩ් කරගත්තා නේ නිසා මම මේක ඩිලීට් කරනවා. මේක ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ ඇත්තටම ඉන්ටර්නෙට් එකේ. මේ බලන්න මේ වෙබ්සයිට් එකේ නම natureexcellon.com මම ඔන්න natureexcellon.com කියලා URL එක ගහුවා address bar එකේ එතකොට තමයි ලෝඩ් වෙන්නේ. ඔයාලට එහෙම බැලුවත් ලෝඩ් වෙනවා. මම ඔන්න chat එකට දාන්න. ඔයාලගේ link එක. ඔයාලට link එක. chat එකේ තියෙන Google Meet එකේ chat එකට දාලා තියෙන්නේ. බලන්න ඕක copy කරලා Google එකේ search කරන්න එපා. මේ address bar එකට දාන්න. Google එකේ search කරලා මේ address bar එකට දාන්න. natureexcellon.com දැන් තියෙන්නේ මේක. එතකොට මම දානවා මේකට අර මෝඩ තරිදු කියලා හදපු index.html ෆයිල් එක. දැන් මම මේක right click කරා තියෙන එක delete කළා. හරිද? අපි මේ ඔක්කොම කරනවා ඔයත් එක්ක. මේකට මට අප්ලෝඩ් කරන්න පුළුවන්. desktop මේකේ තරිඳු කියලා නේ තිබ්බේ. තරිඳු.html ඈ. දැන් අපි index නෙවෙයි දාලා තියෙන්නේ තරිඳු.html කියලා. refresh දැක්කද මම අර ෆයිල් එක delete කරානේ එතකොට 404 not found කියලා ආවා දැන් ඔයාලටත් මේ වෙබ්සයිට් එකට ගියොත් 404 not found කියලා තමයි එන්නේ ඇයි ඒ වුණාට මම මේ තරිඳු html ෆයිල් කියලා එකක් දාලානේ තියෙන්නේ ඒත් වැඩ කරන්නේ මේ වෙබ්සයිට් එකකට අපි සර්ච් කරාම ඉන්ටර්නෙට් එක හරහා ගිහිල්ලා
ඒ ගෙදර කියන්නේ වෙබ්සයිට් එක නම් ඒ ගේ පේන්න අපිට index.html කියන ෆයිල් එක තියෙන්න ඕනේ. ඒක නියතයක්. ඒක අනිවාර්යයි. index.html index.php ඔය වගේ ඒ index කියන එක තියෙන්න ඕනේ. මම දැන් මෙතන මේ ෆයිල් එක රීනේම් කරනවා .html rename index.html අපි බලමු දැන් වෙබ්සයිට් එකට ගිහිල්ලා ලෝඩ් කරලා මේ ෂණිකව මේක ඉන්ටර්නෙට් එකේ තියෙන දැන් ඔයාට මේ URL එක කොපි කරලා පේස්ට් කරගත්තොත් ඔයාටත් මේක පේනවා. ඔයාගේ මොබයිල් එකෙන් බැලුවත් හරි. nature nature.exakurai.com හරිද? දැන් මේක කස්ටමර් දකින්න කලින් අපි තිබ්බ එක දාමු මේකට. එතකොට කරන්න තියෙන මම මේ තියෙන ෆයිල් එක ඩිලීට් කරා මේක මාරම ලේසි හරි ඕනේ. චුට්ටක් කියලා තියමු කමන්නේ. දැන් මේකට මේක ඔක්කොම ලින්ක් කරලා දෙනවා WhatsApp එකක් තියෙනවා ඔක්කොම හරි. දැන් මේකට තව page එකක් link කරන්න ඕනේ කියලා හිතන්නකෝ. දැන් මේ මෙන්න මේ info@ අපි WhatsApp එක ගන්නකො මේ WhatsApp button එක click කරාම මට කෙලින්ම WhatsApp එකට යන්න නෙවෙයි ඕනේ වෙන page එකක් open වෙන්න තමයි ඕනේ. හරිද? වෙන page එකක් open වෙන්න ඕනේ. අපි උදාහරණයක් විදිහට ගමු. දැන් මේ website එකක් ගත්තාම website එකක් ගමුකෝ අපි උදාහරණයක් විදිහට මෙන්න මේ වගේ ඒකේ about කියලා page එකක් තියෙනවානේ. අර මගේ WhatsApp නම්බරය උඩ ක්ලික් කරාම මේ about කියන page එකට යන්න කියලා අපි හදමු. එහෙනම් දැන් අපි home page එක, landing page එක, එහෙම නැත්නම් website එකකට ගියාම මුලින්ම automatically මුලින්ම open වෙන page එක තමයි index.html. හොඳට මතක තියාගන්න index. automatically open වෙනවා. කිසිම බලපෑමක් නැතුව open වෙන page එක. තව page ඕන තරම් අපිට හදන්න පුළුවන්. ඒවා ඕන නමකින් දාන්නත් පුළුවන්. මම අලුත් page එකක් create කරනවා. ඔයාට මේක පුළුවන් desktop එකේ. මම desktop එකේ හදන්නම්. right click කරා new text document. අපිට දැන් මුලින්ම මේක rename කරගන්න පුළුවන්. ඔක්කොම ටිකම ගන්න. extension එක ඔක්කොම ගන්න. about.html right about.html. දැන් මම මෙතන index.html ඊට පස්සේ ඔන්න about.html කියලා හදුවා. ඒක ඩබල් ක්ලික් කරලා බලන්න. ඒකෙන් එන්නේ his page එකක් ඔයාලට ඕපන් වෙන්නේ මේ. නිකන් his page එකක්. අපි මේකටත් page එකක් හදාගමු ChatGPT කියලා. දැන් මේ fullම website එකක් හදන්න යන්නේ. කියන්නේ මේක නෙවෙයි අතරම ක්‍රමය. නමුත් අපි ක්‍රමය ඉගෙන ගන්නවා. මේ අද දවසේ අපි කරපු දෙයක් තියෙන්න ඕනේනේ. GPT කොහෙද? හරි. එයා ගිහිල්ලාද මම ආයෙ ගන්නම්. ChatGPT කියවා දන්නව කොහොමද මේ delete වෙන්නේ නැහැ අපි type කරපු එක ඒක ඒ විදිහටම තියෙනවා මේ තියෙන්නේ. දැන් මම ඉල්ලනවා I need about us page විතරයි ගහන්න ඕනේ හරිද? I need මේ හරියටම වෙබ්සයිට් එකක් කස්ටමර් කෙනෙක්ට හදනවා නම් අපි මේ සම්පූර්ණ විස්තර type කරන්න ඕනේ. මම මේ දැන් අපි sample එක ගන්න හදන්නේ I need about us page. enter කළා. ඔන්න thinking ඔන්න යා ලියනවා කෝඩ් එක අපි ලිව්වනම් කොච්චර වෙලා යයිද ටයිප් කරන්නම සෑහෙන වෙලා යනවා නේද අපි ඊට වඩා ඔයාට නොලෙජ් එකක් අවශ්‍ය නම් මේ බේසික් කෝස් එකෙන් පස්සේ තව මොකක් හරි දාගමු ඊට අමතරව මම කොහොමත් මේ කෝස් එක ඉවර වුණාට නවත්තන්නේ නැහැ දිගටම මේ එක පොඩි මම සයිට් කරද්දි මට හම්බෙන අලුත් දේවල් වීඩියෝස් විදිහට කරලා ඔයාලගේ ඒ වෙද්දි අපි මේ ජොයින් වෙන අයගේ group එකට දානවා සහ අපි මාසයකට විතර වගේ සැරයක් උත් කතා කරමු බ්ලොග් වෙලා ඔයාලට දැන් ඔයා ඉන්ඩස්ට්‍රි එකට ආවොත් වෙබ්සයිට් හදන විදිහට ඒජන්සි එකක් වගේ පටන් අරගෙන ෆ්‍රීලාන්සර් කෙනෙක් හරි කියන ප්‍රශ්න ගැටලු ඔක්කොම අපි කතා කරමු මේක වෙලා යනවා සෑහෙන ජෙනරේට් කරනවා දැන් ඔයත් මේ අතරේ අර වැඩේ කරන්න හරිද තව චුට්ටයි අන්තිම ටික FAQ සෙට් එක කියන්නේ අන්තිම ටික call to action right ඉවරයි ඔන්න ජෙනරේට්ලා ඉවරයි මම මේක කොපි කරගත්තා දැන් අපි දන්නවා මේ වැඩේ හරි
කුලතුංග ඔයා මොන හරි අහන්න තියනවද? right හරි. ඔන්න about කියන page එක right click කරා open with notepad නේ edit කරා. edit කරන්න අපි his page එකක් අපිට තියෙන්නේ. අර code එක paste කළා. save කළා. right open කරලා බලමු. මටත් එක surprise එකක්. right මේ page අර theme එකමයි ඔයා ගන්න දැක්කද? ඒ කියන්නේ අර කජුවට කොස්සට වගේ නිකන් ගැලපෙන්නේ නැතිව නෙමෙයි මාර විදියට ඒ theme එකම අරගෙන තියෙනවා. අය අපි එකම chat එකේ මේක යන නිසා we turn brave ideas into ඔය වගේ දාලා තියෙනවා. අපිට මේවා වෙනස් කරගන්න පුළුවන්. මොකද ඔයා දැන් දන්නවා ඒවා තියෙන තැන් නේද? එහෙනම් මම මේ about us page එක මෙයා මේ home about us කියලා මේ එකකුත් හදලා home එක ක්ලික් කරාම ඔටෝම අර index.html එකට යන්නත් එයා හදලා right අපි එහෙනම් contact us කියලාත් එකක් හදලා contact කියලාත් එයා contact page එකකුත් දැන් generate කරයි අපි කිව්වොත් අපි මේ වැඩේ කරන අතරේ යාට කියමු contact page එකකුත් generate කරන්න කියලා please contact please නැත්නම් I need contact us page එච්චරයි දෙන්න ඕනේ හරිද එයා ජෙනරේට් කරයි හැමීට ඔයාට දැන් මම අරකට මේක හොස්ට් කරලා පෙන්නන්න හරි මම දැන් අර මගේ හොස්ටින් එකට යනවා ඔයාලටත් මම හොස්ටින් account එකක් දෙන්නම් ගන්න පුළුවන් නම් ගන්න හොඳයි අපි පළවෙනි දවස් ටිකේ නෙමෙයි දවස් දෙක තුනක් ගියාම සති දෙකක් විතර ගියාම මම index html කියන එක තියෙනවා තියෙද්දිම මම මගේ හොස්ටින් එකට අප්ලෝඩ් කරනවා දැන් ඔයාලට ඔය ඉඳලා බලන්න පුළුවන් අර වෙබ්සයිට් එකට යන්න ගිහිල්ලා desktop about.html මම මෙතන drag and drop කරා අප්ලෝඩ් කරා හරි මෙතන ඒකත් අප්ලෝඩ් වුණා මම දැන් index එකේ අර WhatsApp link එක වෙනකොට මේ about.html කියන එක දානවා මේක link එක page එකේ link එක ඒකනේ about.html මේක edit කරලා WhatsApp එක හොයා ගන්නවා මගේ number එනේ ගහුවේ අන්තිමට 999 ගහුවත් එයිනේ 8456 999 මේ තියෙන link එක https කියලා link එක තියෙන මම ඒ link එක සම්පූර්ණයෙන්ම edit කරලා එළ ඉරක් ගහලා මම මේවා කියලා දෙනවා වැඩි ඉස්සරහදී දැන් බලන්න විතරයි මේ අකුරු ටිකක් වෙනස් කරලා chat on WhatsApp ඕනේ about us කියලාම දාන්නම් save දැන් අර ඔයාට දීපු link එක මම අරගෙන මේ checksilon.com කියන එක මම copy කරගත්තා මෙතෙන්ට ගෙනල්ලා මේ උඩ paste කළා enter කළා මම හිතන්නේ මම ක්ලික් කරලා දාලා තියෙන වැරදි තැන මෙතන දාලා තියෙන්නේ කමක් නැහැ edit slash about.html හරි මෙතෙන් about us කියලා තියෙනවා මේ about us කියන එක ක්ලික් කරපුවාම ටක් ගාලා open වෙනවා about us page එක නේ ඊට පස්සේ පල්ලෙහාට මේක ලොකු page එකක් අරක වගේ ටිකක් පොඩි එකක් නෙමෙයි ඊට පස්සේ මේ ඒව විතරක් නෙමෙයි FAQ පවා දාලා තියෙනවා. ඒ කියන්නේ quick answers මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවට අපි උත්තරයක් දීලා මේ ක්ලික් කරාම expand වෙනවා. අපි නිකන් keyboard එකේ F12 press කරලා බලන්න mobile view එක කොහොමද කියලා.
ඒකත් ඇත්තටම ලස්සනයි. ඇනිමේටඩ් එකක්. බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අර බබල්ස් යනවා ඔයාලට පේනවා මේ. මේ ඊමේල් WhatsApp ඔක්කොම ටික දාලා. ආයේ ඒ විතරක් නෙමෙයි. ආයේ අපි home කියන බටනේ ක්ලික් කරාම ඔටෝම home එකටත් යනවා මේ. ඉතින් එච්චරටම අපිට මේක පහසුයි මේ වැඩේ කරගන්න. මේක නෙවෙයි නමුත් මේ අපි සම්පූර්ණ කස්ටමර් කෙනෙක්ට දෙන විදිහ නෙවෙයි මේ. නමුත් ඔයාලට පැහැදිලි මේ කිසිම අඩුපාඩුවක් නැතුව මේ වැඩේ සම්පූර්ණයෙන් කරන විදිහ. ඒතර ඔය විදිහට තමයි අපි වෙබ්සයිට් එකක් මූලාරම්භය ගන්න වෙබ්සයිට් එකක මූලික දේවල් ඉගෙන ගන්න ප්‍රැක්ටිකල් එකක් හරහා. එතකොට අපි ඊළඟ දවසේ කතා කරනවා වෙබ්සයිට් එකකට අවශ්‍ය මූලික දේවල් මොනවද? අපි කම්පියුටර් එකේ මේ විදිහටම තියලා WordPress වෙබ්සයිට් එකක් හදන්න පටන් ගන්නවා. පළවෙනියටම අපි ඒක කරන්නේ කම්පියුටර් එකේ තියලා. මොකද ඒකට හේතුව හැමෝගෙම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වගේ ස්පීඩ් නැහැනේ. එතකොට ස්ලෝ වුණාම මේක පැය ගණන් යනවා කරදරයි. අපි ඒ නිසා කම්පියුටර් එකේ තියලා එකක් හදනවා. ඉක්මනට හදනවා මේ ස්පීඩ් තියෙන නිසා කම්පියුටර් එකේ ස්පීඩ් එකේ අවුලක් නැතුව කරන්න පුළුවන්. ඒ නිසා ඊට පස්සේ එතකොට හදන්නේ මම අර කිව්වා වගේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකක්. මෙච්චර අපි සංකීර්ණ යන්න අවශ්‍ය නැහැ. නමුත් අපි මේ වගේ ෆිනිෂ් වෙන සයිට් එකක් තමයි හදන්නේ. මේක e-commerce සයිට් එකක් ජුවලරි වලට තියෙන. එතකොට මේ වගේ එකක් තමයි අපි ඩෙස්ක්ටොප් එකේ හදන්නේ. මේවා ගොඩක්ම ලේසි. මේවා අපිට ටෙම්ප්ලේට්ස් තියෙනවා. මේ විදිහටම හදලා තියෙන අපිට අකුරු ටික විතරයි මාරු කරන්න තියෙන්නේ. දන්නේ නැති දෙයක් තියෙනවා නම් chat GPT එකකින් අහන්න පුළුවන්. මම ඔයාලත් එක්ක ඉඳලා කියලා දෙනවා. ඔය ටික ඔක්කොම එක්කලා ඔයාලට සම්පූර්ණ වෙබ්සයිට් එකක් හරි විදිහට දැන් මේක කරලා තියෙන හරි විදිහට මේ ෆිනිෂ් වෙබ්සයිට් එක හරියටම හරි මේකේ ඕඩර්ස් දාන්න පුළුවන්. ඒ මට්ටමට එනකල් හදන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඔයාට වෙබ්සයිට් එකක් කරද්දී තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඔයා ඩෙවලොපර් කෙනෙක් වුණත් ඔයාට තව අමතර දේවල් තියෙනවා. පේමන්ට් ගේට්වේ ගැන දැනුම අපි හිතන්න කාට හරි කෙනෙක්ට වෙබ්සයිට් එකකට කාඩ් පේමන්ට් කරන්න ඕනේ. දැන් ඔයාට කියලා කියනවා කාඩ් පේමන්ට් කරන්න පුළුවන් වෙන වෙබ්සයිට් එකක් හදලා දෙන්න. එතකොට අපේ වැඩේ තියෙන වෙබ්සයිට් එක හදලා දෙන එක විතරක් නෙමෙයි එයාට කාඩ් පේමන්ට් ගන්න පේමන්ට් ගේට්වේ එකක් අප්‍රූව් කරන්න උදව් කරලා ඒක අප්‍රූව් වුණාට පස්සේ වෙබ්සයිට් එකට දාලා දෙන්නත් ඕනේ නේද? ඒ නිසා මේ කියන හැමදේම ඔයා මේ කෝස් එක ඇතුළේ ඉගෙන ගන්නවා අනිවාර්යයෙන්ම. අපි පේමන්ට් ගේට්වේ එකක් උපරිම try කරමු. ඔයාගේ නමට වෙබ්සයිට් එකක් හදලා ඒ කාලය ඇතුළත පළවෙනියටම හදන වෙබ්සයිට් එකට pay here payment gateway එකත් අපි රික්වෙස්ට් කරන්න උපරිම try කරමු. එතකොට ඔයාට පේමන්ට් ගන්න පුළුවන් පේමන්ට් ගේට්වේ එකකින් මම ඔයාලට එක්සැම්පල් එකක් පෙන්නන්නම් ඒ වගේ. මේ ඔයාලගේ කෝස් එකට කලින් ටෙස්ට් කරන්න අපි කරපු සයිට් එකක් මේකේ මේ පේමන්ට් ගේට්වේ චෙක් කරන්න. මේකේ WhatsApp එකෙන් ඕඩර් කරන්නත් පුළුවන් add to cart. මේ sample product තියෙන්නේ check out. මේ තොරතුරු ටික දාලා අපිට පුළුවන් මේ pay here කියලා තියෙනවා මෙතන. pay with pay here මේකට ගියාට පස්සේ card details ගහලා payment කරන්න තියෙන නිකන් අපි මේ sample detail ටිකක් දාගෙන යමුකෝ. මේ තරමට ඔයාට මේක අනිවාර්යෙන් හදන්න පුළුවන්. place order ඔන්න බලන්න pay with pay here right මේ Visa Master දැන් මෙතන තව ඕනනම් අපිට easy cash අරම මේ ඔක්කොම දාන්නත් පුළුවන්. මේ free zone කියන domain name එකට තමයි අපි අරගෙන තියෙන්නේ. ඒ විදිහට හදන්න පුළුවන්. දැන් මේ විතරක් නෙමෙයි ඔයාලට තව අපි knowledge එක දෙනවා මේ අන්තිමම දවස් දෙකේ විතර කතා කරනවා මේවා. කොකෝ පේමන්ට් ඔයා දැන් ගොඩක් කට්ටිය වෙබ්සයිට් එකක් හදාගන්න හේතුව තමයි කොකෝ පේමන්ට්ස් ගන්න පුළුවන් හින්දා. එතකොට කොකෝ පේමන්ට් ගන්න විදිහත් අපි කතා කරනවා වෙබ්සයිට් එකකට කස්ටමර් කෙනෙක්ට දැන් කස්ටමර් කෙනෙක් කිව්වම එයාට ඒ දැනුම නැහැනේ. ඒ දැනුම නැහැ. එයා දන්නේ නැහැ පේමන්ට් ගේට්වේ එක අප්‍රූව් කරගන්නේ කොහොමද? ඒවා මෙයා මොකුත් දන්නේ නැහැනේ. ඩොමේන් නේම් එක පර්චේස් කරන්නේ කොහොමද? ඒ මොකුත් දන්නේ නැහැ. එතකොට ඒ ඔක්කොම දැනුම ඔයා තමයි කස්ටමර්ට දෙන්න ඕනේ. එයා වෙබ්සයිට් එකක් හදන්න ඕනේ කියලා හිතාගෙන ඔයා ළඟට ආවහම එයාගේ වෙබ්සයිට් එක හොඳට හදලා දීලා ඔටුනක තුලුවේ තියලා ඔයා යවන්න ඕනේ එයාගේ බිස්නස් එක පහසු වෙන්න. මොකද අපිට බිස්නස් එකක් වෙබ්සයිට් එකේ හදන්න එනවා වගේම එයාට බිස්නස් එකක් එන්නේ මේ වෙබ්සයිට් එක හරියට හදලා දුන්නොත් විතරයි. ඒ නිසා අපිට පුළුවන් පේමන්ට් කාඩ් පේමන්ට් ඇඩ් කරලා දෙන්න, කොකෝ පේමන්ට් ඇඩ් කරලා දෙන්න, ඒ ගේට්වේ ගන්න පහසු කරන්න මම ඒ ඔක්කොම ඔයාලට කියලා දෙනවා. එතකොට දැන් තව ප්‍රශ්නයක් තමයි මේ අපි මේ ඉදිරියේදී කතා කරන දේවල් කස්ටමර්ස්ලාට කොකෝ පේමන්ට් වගේ ගද්දී ඔයාලා මේවා දන්නවත් ඇති කොකෝ එකෙන් 112ක කමිෂන් එකක් ගන්නවා. දැන් හිතන්නකෝ අපි රුපියල් 100යි ප්‍රොඩක්ට් එක
ඒකෙන් අපේ විකුණන කෙනාට ලාභය තියෙන්නේ රුපියල් 10යි. 110යි තියෙන්නේ. 100යි නම් ප්‍රොඩක්ට් එක 10යි නම් ලාභය 100ට 10යි ලාභය තියෙන්නේ. හැබැයි 100ක ප්‍රොඩක්ට් එකක් කොකෝ හරහා කස්ටමර් කෙනෙක් ගත්තොත් විකුණන කෙනාට කෙනාගෙන් 112ක කමිෂන් එකක් එයා ගන්නවා. එතකොට 112ක කමිෂන් එකක් ගත්තාම රුපියල් 88යි කස්ටමර්ගෙන් ලැබෙන්නේ නේ. එතකොට එයාගේ සම්පූර්ණ ලාභෙම කොකෝ එකෙන් කමිෂන් එකක් විදිහට අරගෙන. අර ඒ වගේ වෙලාවල් වලදී අපිට පුළුවන් පේමන්ට් ගේට්වේ එකක් තේරුවාම අමතරව චාර්ජ් වෙන විදිහට හදලා දෙන්න. ඒගේ කොකෝ තේරුවොත් 110ක් වැඩි වෙන්න. අනිත් ගේට්වේ එකක් තේරුවොත් 120ක් කමිෂන් එකක් එන්න. බෑන්ක් ඩිපොසිට් කරොත් ඩිලිවරි ෆ්‍රී වෙන්න. ඔය වගේ එක එක කතන්දර කන්ඩිෂන්ස් දාලා අපිට මේ WordPress වෙබ්සයිට්ස් හදන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි අපි කෝස් එක ඇතුළේ සම්පූර්ණයෙන් කතා කරන්නේ. මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා ඔයාලට සහ මේ වෙද්දි කරලා තියෙනවා. වෙබ්සයිට් එකක දැන් කස්ටමර් කෙනෙක් රික්වයර්මන්ට් එක දාගෙන ඉඳලා ඔයාගේ ෆයිනල් අවුට් එක දක්වා අපි සම්පූර්ණ හැමදේම ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි වෙබ්සයිට් එක කරන් යද්දී මොනවා හරි බග්ස් වගේ දේවල් ආවොත් ඒවා ෆික්ස් කරන විදිහත් අපි සම්පූර්ණයෙන් කතා කරනවා. එතකොට ඔයාලට පේමන්ට් කරන්න මේ සතිය තියෙනවා රුපියල් 6000යි කෝස් ෆී එක. රුපියල් 6000 ගෙවලා රෙජිස්ටර් වෙන්න. එතකොට ඔයාලට ලයිෆ් ටයිම් ඇක්සස් හම්බ වෙනවා මේ වීඩියෝස් වල. අපේ LMS එකක් තියෙනවා. LMS එකට රෙජිස්ටර් කරනවා පේමන්ට් එක කළාම. ඒතර හැමදාම වීඩියෝස් ටික LMS එකට දානවා. ඒකින් ඔයාලට අසීමිත වෙලා වාර ගණනක් බලන්න පුළුවන් ලිමිටේෂන් එකක් නැහැ. ඔයාගේ ඊමේල් එකෙන් ලොග් වෙලා ඒ විදිහට යන්නේ ප්‍රෝග්‍රෑම් එක. සහ අපි මම අර කිව්වා වගේ නිතරම හැමතිස්සෙම වෙබ්සයිට් සම්බන්ධ ලැබෙන අලුත්ම අප්ඩේට්ස් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඒ ගෲප් එකකට ඔයාලා වැට් කරනවා ඊළඟට. ඒ දේවල් ටික තමයි කරන්නේ. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. අදට මම මීටින් එක ඉවර කරනවා. හේතුව අපි දැන් මට අවශ්‍ය දේ ඔක්කොම කරගන්න පුළුවන් වුණා සහ මේ වීඩියෝ එක බලනවා නම් කෙනෙක්ට ඒක අසීමිතව දිගු වුණාම වදේ. ඒ නිසා මම අදට ඉවර කරනවා. ඔයාලට මොනවා හරි තව දැනගන්න දේවල් තියෙනවද? සහ අද මොනවා හරි ඔයාලට මේ නොතේරෙන ප්‍රශ්න ගැටලු මගේ වේගය ගැන ප්‍රශ්න ආව නම් ඒවත් ඔක්කොම අපි ඊළඟ දවසේ निराකරණය කරගන්න පුළුවන්. තව දැනගන්න දේවල් තියෙනවද මේ සම්බන්ධව? මොනවා හරි දෙයක්. හරි. එහෙනම් ප්‍රශ්න නැහැ වගේ නේද? මම ඔයාලගේ group එක open කරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට chat කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලා පාඨමාලාවට සම්බන්ධ වුණත් නැතත් සම්බන්ධ වෙන්න. නමුත් මොකක් හරි හේතුවක් හින්දා වෙන්නේ නැත්නම් මුදල් ප්‍රශ්න නිසා පාඨමාලාව නොකර ඉන්න එපා. එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. වෙන හේතුවක් හින්දා හෝ අද කරපු ටික අනිවාර්යයෙන්ම කරලා group එකට දාන්න. group එකට හෝ මට personal එවන්න. group එකට දාන්න බෑ වගේ නම් personal එවන්න මේ මම group එකට message දාන number එක අන්තිමට 399 number එකෙන්. එතකොට ඒකේ අඩුපාඩු තියෙනවා නම් මම ඒවලට බලලා කියන්නම්. එහෙනම් අපි මේ විදිහට වැඩ ටික කරගෙන යමු. ඔයාලට සුබ රාත්‍රියක්. ඕන දෙයක් තිබුණොත් මට කතා කරන්න. හර්ෂ මේක ෆෝන් එකට නැත්නම් ලැප් එකටම ගත්තනම් ලේසි කියලා. මොකද මේ ෆෝන් එකේ ස්ක්‍රීන් එක අපිට ටිකක් මොනිටර් පේන්නේ. හරි. ඒ කියන්නේ මේල් එකට මේ එබා ගන්න පුළුවන් නේද සර් ලින්ක් එක? පුළුවන්. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක දුන්නොත් මට මේල් එකට ලින්ක් එක එවන්න පුළුවන්. ඔව් එතකොට ලේසි මොකද ලැප් එකෙන් අපි ඔන් කරගත්තාම මේ ලින්ක් එක පොඩක් ෆෝන් එකෙන් ගොඩක් පොඩිනේ නේද? ආ මම මේල් එක දෙන්නම් මට අපිට ලින්ක් එක දෙකටම එවන්න එතකොට මම මේක කවුන්ට් කරලා පුළුවන් අනිවාර්යෙන් මම ඔයාලට දෙකටම දාන්නම් ලින්ක් එක. කොහොමත් අපි මේ අර ෆෝම් එකක් ෆිල් කරලා ඊමේල් ඇඩ්‍රස් එකක් ගන්නවනේ. එතකොට මම අනිවාර්යෙන් ලින්ක් එක දෙකටම දානවා. මේකේ ඩියුරේෂන් එක කොච්චරද සර්? සති 8යි. සතියට දවස් 2 ගානේ. දවසට පැය දෙකක්. ඒ කියන්නේ සෙනසුරාදා දැන් ලබන සතිය පටන් ගත්තාම සෙනසුරාදා ඉරිදා 8 ඉඳලා 10 වෙනකන් දවස් 16ක් සති 8ක් යනවා. සතියන්ත. හරි. හරි. thank you. තව අමතරව මොන හරි දැනගන්න තියෙනවද? මම කෝල් එක දෙන්නම්. හරි. මගේ 999 අගට තියෙන නම්බර් එකට ගන්න. හරි. okay. right. හරි. මම එහෙනම් මීටින් එක එන්ඩ් කරනවා. මොන හරි ගැටලු තිබුණොත් group එකට දාන group එක open කරලා තියෙන්නේ.
එහෙනම් හැමෝටම good night. අපි ලබන සතියේ සෙනසුරාදා රෑ 8 වෙද්දි හම්බෙමු.